අයිබෝන් ළමයි ඔයාලා එකතු වෙන්නේ අද අපිට කතා කරන්න තියෙන්නේ papers number 2 හරිද ඒ කියන්නේ එතකොට දැන් අපි එක පේපර් එකක් ලිව්වා ඊළඟට දැන් දෙවෙනි පේපර් එක ලියලා ඕන්න අද සාකච්ඡා කරන්න යන්නේ හරිද මෙමයි සාකච්ඡාව නම් මහා ලොකු දෙයක් ඉතින් මේකෙන් නම් කරන්න අමාරුයි කමන්නේ ඔයගොල්ලෝ අහගෙන ඉන්න හරි සාකච්ඡාව අහගෙන ඉන්න හැබැයි මේ පේපර් එක ලියන්න ඕනේ හරිද දැන් පේපර් එක ලියන එක තමයි මේකේ ලොකුම වැඩේ ඒ කියන්නේ ඔයගොල්ලෝ වෙලාවට කලාවට පේපර් එක ලියන්න ඕනේ ඊට පස්සේ පේපර් එක අපි දවුව බලා ගන්න පුළුවන් මම මේ හැමදාම කියන එක එපා වෙනවද දන්නේ නැහැ නේ ඔයගොල්ලොන්ට අහගෙන ඉන්න එපා වෙනවද දන්නේ නැහැ හරිද මම පොඩ්ඩක් මේ දවස්වල පොඩ්ඩක් අර මේ ටිකක් මමත් ඇතරම් මහන්සියෙන් ඉන්නේ මේ පේනවනේ ඇස් එහෙම මේ ඒ කියන්නේ අර හරි නිින්දක් නැහැ මේ වැඩ ගොඩක එහෙම ඉන්නේ හරි එතකොට මේ මට කියන්න තියෙන්නේ දැන් ඕගොල්ලෝ මේ කියන්නේ දැන් මේ දෙවෙනි පේපර් එකනේ. ඒතකොට තව පේපර්ස් අපිට දෙකක් තියෙනවා ලියන්න. හරිද? ඒ කියන්නේ මේ පේපර් එක තව පේපර්ස් දෙකක් තියෙනවා ලියන්න. හරිද? එතකොට ඔතනින් වැඩ ටික ඉවරයි. හරිද? එතකොට ওই පේපර්ස් දෙවෙනි පේපර් එක හතරවෙනි පේපර් එක ලියවලදී මාසෙත් ඉවර වෙනවා. හරිද? ඉතින් පස්සේ තව එතකොට දවස් 10ක් වගේ තමයි එක්සෑම් එකට තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලෝ එක්සෑම් එකට මුහුණ දෙනවා. හරි. දැන් මේ දවස්වල ස්ට්‍රෙස් එක අය කියන්නේ ඉහළම ලෙවල් එකේ නේද තියෙන්නේ ඔයගොල්ලෝගේ. කතා කරන්න වැඩක් නැහැ ඒක ගැනනේ. ඒ කියන්නේ ඒක උපරිම ස්ට්‍රෙස් ලෙවල් එක තමයි ඔයගොල්ලෝ මේ දවස්වල ඉන්නේ. හරිද? ඒක ඉතින් ඒක මට තේරෙනවා. හරි ඒක එහෙම තමා මේ නමුත් ඉතින් කියන්න තියෙන්නේ මෙහෙමයි ස්ට්‍රෙස් එක ඉතින් ඒක සාමාන්‍යයෙන් එහෙම තමයි ඉතින් ඒක ඔයාට විතර නෙමෙයි ඒක අපිට උනත් එහෙම තමයි ඒක පොදුයි ඕනම දෙයකට දැන් අපිට උනත් එක්සෑම් එකකට ලන්ද යද්දී ස්ට්‍රෙස් එක තියෙනවා හරිද එහෙම නැත්නම් ඉතින් ස්ට්‍රෙස් එකක් නැති වුණොත් ඔක කොහොමත් පාස් වෙන්නේ නැහැ නේ හරිද ස්ට්‍රෙස් එක තියෙන්න ඕනේ එක්සෑම් එකට ස්ට්‍රෙස් එක තියෙන්න ඕනේ ඔයගොල්ලෝට සාපේක්ෂව ටිකක් වැඩි නේද මේ පාර ඒ කියන්නේ මේ පාර ඔයාලට ඇත්තටම සෑහෙන ලොකු ප්‍රශ්න වුණානේ O level කාලේ ඉඳලම හරිද නිකන් 2026 බැච් එකට උනේ ගැහෙනයක් ගැහුවා අර ළමයි කියලා තිබ්බා එනේකුත් ගැහුවා නම් සර්ව සම්පූර්ණයි කියලා. සාධාරණයි හරි. මේ ඒ වගේ ඉතින් ගොඩක් දේවල් වුණා. ඉතින් හිමත් තියාගෙන ඉතින් මේ අර මේ පාරව එක්සෑම් ලියනවා නම් හරිද? ලියන තත්ත්වෙට හිත හදාගෙන තියනවා නම් ඒත් ලොකු දෙයක්. හරිද? ඒක එහෙම තමයි. ඉතින් ඒකට ලොකු ගැට් එකක් තියෙනවා. මොකද ළමයි දැන් එක්සෑම් ස්කිප් කරනවා, වැල නොකැඩී ස්කිප් කරනවා. මේ සැරේ මාර ප්‍රමාණයක් එක්සෑම් ස්කිප් කරනවා ළමයි. ඉතින් මේ එහෙම තියාගෙන ඔයා මේ එක්සෑම් එක කරන්න හිතාගෙන එක්සෑම් එක කරනවා නම් ඒක මේ ඔයා සෑහෙන ලොකු තැනක ඉන්නවා හරිද හැබැයි මෙහෙමයි මේ දැන් එක්සෑම් එක අපි කරන්නම් වාලේ කරලා බෑනේ අපි මොන හරි ප්‍රතිඵලයක් ගන්න ඕනේ දැන් මෙහෙම දෙයක් තියෙනවා ළමයි ඇත්තම කතාව මේ සයන්ස් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ ඔයාට සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් හොඳට පාස් වෙන්න හොඳටත් නෙමෙයි කියන්නේ සාමාන්‍ය ක්‍රමයට හරි පාස් වුණා නම් ඇත්තටම ඔයා ජීවිතේ අනාථ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතේ අසරණ වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. හරිද? මේක ඇතුලේ පාස් වුණා එක්සෑම් එක. හරිද? හැබැයි මෙහෙමයි. දැන් ඔයා දන්නවනේ සයන්ස් කරලා පාස් වෙන ප්‍රතිශතයට වඩා ෆේල් වෙන ප්‍රතිශතය වැඩි. හරිද? කියන්නේ මං කියන එක තේරෙනව නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් සයන්ස් ඒ කියන්නේ සයන්ස් ස්ට්‍රීම් එකෙන් A levels වල ලියන ළමයි ප්‍රමාණය ඉන්නවනේ. ඔය ලියන ළමයි ප්‍රමාණයෙන් පාස් වෙන ප්‍රතිශතයට වඩා ෆේල් වෙන ප්‍රතිශතය ටිකක් වැඩි. හරිද? දැන් චුටි අඩු වෙගෙන යනවා. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් ෆේල් වෙනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් මේකෙන් S3ක් ගන්නත් අමාරුයි. හරිද? ඒක සයන්ස් කරලා S3ක් ගන්න එකත් මාර අමාරු වැඩක්. හරිද? එතකොට ඔයා එක්සෑම් එකට ලියන එකේ S3ක්වත් නැති වුණොත් ඔයාටත් අපරාධනේ. ඒක තේරුම් ගන්න. දැන් කට්ටිය කියනවා සයන්ස් කරලා ෆේල් වුණත් කමක් නැහැ කියලා. එහෙම බෑ. ඉතින් සයන්ස් කරලා ෆේල් වුණාට වැඩක් නැහැ. සයන්ස් කරලා පාස් වෙන්න ඕනේ. පාස් වුණොත් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. හැබැයි මම ඔයාලට මේ කියන්න යන්නේ මෙච්චර වටෙන් කියන්න යන්නේ ඔයා හිතන්නකෝ දැන් ඔයා ඉන්නේ ෆේල් මට්ටමක කියලා. ඒ කියන්නේ තාම ඔයා ඉන්නේ එකනේ. දැන් ඔය කතන්දරේ ඔයා සෑහෙන කල් ඉඳලා කියනවානේ. හරිද? ඊට මාස 2-3කට කලින් ගත්තා ෆේල් මට්ටමේ. හැබැයි දැන් ඔයා උත්සාහ කරා දෙකෙන් පාස් වෙන්න. ඒ කියන්නේ මේ ෆේල් මට්ටමින් උඩට එන්න ඔයා උත්සාහ කරාද කියන එක පොඩ්ඩක් අහලා බලන්න ඔයාගේම. එහෙම උත්සාහ කරා නම් හොඳයි. එහෙම උත්සාහ කරේ නැත්නම් මම යාට කියන්නේ ඔයා තාම උත්සාහ කරලා නැහැ නේ ඒකට. හරි. මේ කතාව අහන්න ඔයා මොන මට්ටමක හිටියත් දැන් ඔයා ෆේල් මට්ටමක හිටියා. සබ්ජෙක්ට් තුනම ෆේල් මට්ටමක හිටියත් ඔයාට මේ දවස් 20න් S3ක් හරි දාගන්න පුළුවන්. ඒ කියන්නේ විභාගයේ කිසිම සබ්ජෙක්ට් එකක් ෆේල් වෙන්නේ නැති තත්ත්වයට ඔයාව හදාගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක ඩෙෆිනිට්ලි පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ දවස් 20න් පුළුවන්. විභාග පාස් වෙන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් S එකක් ගන්නවත් බෑ මට S එකක්වත් බෑ ෆේල් මට්ටමේ ඉන්නේ කියලා නෑ. ටෝටලි ඒක වාගේ වැරද්ද. මේ ඒකට එක්ස්කියුස් නෑ. මෙහෙමයි. කෙනෙක්ට කිව්වොත් මට C එකක් ගන්න බෑ, C3ක් ගන්න බෑ, මෙඩිසින් යන්න බෑ. ඉට්ස් ඕකේ. එහෙම තමයි. ඒක වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි කියනවා නම් තව දවස් 20ක් තියාගෙන එක්සෑම් එක ෆේල් වෙනවා කියලා ෆේල් වෙන්න බෑ.
හරිද? ඒ කියන්නේ එහෙම ෆේල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ ළමයි. හරිද? ඒ කියන්නේ දැන් මේ සබ්ජෙක්ට් තුන ඇතුලේ ඔයාට දවස් 20කින් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. දැන් බයෝ හිතන්නකෝ. ඔයාට මම මාතෘකා ටිකක් දුන්නානේ බයෝ. අර බලාගන්න කියලා. හරිද? මේ එතකොට දැන් ඔය ටික හරිවා බලනවා නම් මේ දවස් 20 බෙදාගෙන ඒත් ඔයාට අනිවාර්යයෙන්ම ඔය ටික බලාගත්තා නම් කොහොමද C එකක් B එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාට ඒකෙන් එනවා. එතකොට මේ පේපර්ස් ටික හරියට අවංකව ලියලා ඒ උත්තර පත්‍රات එක බලාගෙන දැන් ඔය මාකින් එකක් එහෙම දෙනවනේ. ඒවා තනියෙන් බලන්න ඒකත් එක්ක. හරිද? MCQ එක මාත් එක්ක ඩිස්කස් කරන්න. අනිත් ඒවා ස්ට්‍රක්චර් එක නම් අද නම් අතට මේ ස්ට්‍රක්චර් එක නම් මහ ලොකුට සාකච්ඡා කරන්නේ නැහැ මම. ස්ට්‍රක්චර් එකේ ওই ජල විභව සංකල්පය ගැන පොඩි දේවල් ටිකක් තියෙනවා. අන්න ඒකේ ප්‍රැක්ටිකල් එක මම කතා කරන්නම්. ස්ට්‍රක්චර් එකට ඔයාලට මාකින් එකක් දෙනවනේ. ඒ නිසා මම ස්ට්‍රක්චර් එක මහ ලොකුට සාකච්ඡා කරන්නේ නැහැ. MCQ එක කියන්නම්. එඩිට් කරන්න. එතකොට මේ දැන් අපි ඔය විදිහට කරනවානේ හරිද? එතකොට මේ පේපර් එක තනියෙන් ගන්න. පේපර් එක ඇතුලේ ඔයගොල්ලෝ තියරි හොයන්න දඟලන්න එපා. හරිද? ගොඩක් ඔයාලා වරද්ද ගන්න තැන ඒක. ඒ කියන්නේ දැන් ඔයාලගේ ජෙනරේෂන් එකේ ළමයි ගොඩාක් හිතන්නේ පැය ගාණක් පන්ති ගියාම ඔයාලට හරියයි කියලා. හරියන්නේ නැහැ. ඒක තියෙන තත්ත්වෙන තව ටිකක් පල්ලෙහාට වැටෙන එක වෙන්නේ. ඕක අපේ කාලේ අඩුයි. හරිද? අපි කරන්නේ අපි ඉස්සර පන්ති යන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරලා තනියෙන් වැඩ කරන ප්‍රමාණය වැඩි කර ගන්නවා. දැන් ඔයාලා එහෙම නෑ. ඔයගොල්ලෝ පන්ති යන ප්‍රමාණය වැඩි කරනවා. ඔයගොල්ලෝ හිතනවා පන්තියේ ඉන්න එකෙන් මේක කියන එක අහගෙන ඉන්න එකෙන් හරි ඔයාලට ගොඩ යන්න පුළුවන් කියලා. මෙහෙමයි. ඒක probably පුළුවන් වෙන්න පුළුවන්. ඒ යම් තාක් දේවල් ටිකක් ඔලුවට යන්න පුළුවන් දෙයක් කියන දෙයක් හරියට අහගෙන හිටියොත් ටිකක් ඔලුවට යන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. හැබැයි ඇත්තම කතාව එක්සෑම් එකටනේ ඔයාලා ලියන්නේ. අහගෙන හිටිය කියලා විතරක් එක්සෑම් එකට ලියන්න බෑ. ඔයා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. ඒතකොට තනියෙන් වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඒතකොට මම ඔයාලට කියන්නේ මම ඔයාලට දෙන උපදේශය මේ දවස් 20වත් අඩුම තරමේ ඕනෑවට වඩා ඔය පන්ති යන එක ටිකක් අඩු කරන්න. හරිද? ඕනෑවට වඩා ඔය සෙමිනාරය අරවයි මේවයි මෙහෙමයි. යන්න ඕන එකට යන්න, ඔයාට යන්න අවශ්‍ය එකට යන්න, අනවශ්‍ය ඒවාට යන්න එපා. හැම තියෙන හැම එකම කරන්න යන්න එපා. පුළුවන් තරම් තනියෙන් වැඩ කරන්න මේ වෙලාවේ. කියන්නේ මම ඔයාලට දෙන උපදේශය. හරිද? හරිද? ඒ කියන්නේ මෙහෙමයි. අර මාකටිං සහ හැමදේම ඉතින් තේරුම් අරගෙන ඔයාලට දෙන උපදේශය තමයි පුළුවන් තරම් තනියෙන් වැඩ කරන වෙලාව වැඩි කරගන්න. ප්‍රැක්ටිස් කරන්න. පේපර් එකක් හරි තනියෙන් ලියන්න දවසකට. හරිද? MCQ පේපර් එකක් හරි ලියන්න. ඒක වටිනවා. හරිද? පැයක් ඔයා දන්නවද? කියන්නේ පැයක් ඔයා පන්තියක ගිහිල්ලා අහගෙන ඉන්නවට වඩා පැයක් ඔයා පේපර් එකක් ලියන එක වටිනවා. ඒ දෙකෙන් වටින්නේ පේපර් එකක් ලියන එක. හරිද? දැන් මම ඩිස්කෂන් එක කරනවා නම් පැය ගාණක් මම ඇත්තටම එහෙම කරන්නේ නැත්තේ ඒක හේතුව. හරිද? ඩිස්කෂන් එක කරනවා නම් හිතන්නකෝ ඒ ඩිස්කෂන් එක අහගෙන ඉන්නවට වඩා ඔයාට ඉෆෙක්ටිව් ඒ මාකින් එක අරගෙන ඔයා තනියම ඔයා ලියපු උත්තරත් එක්ක හරි වැරදි බලලා මේක තමයි මේක වැරදි මේකයි අරගන්න මේක අපි ලව්වත් බලාගන්න මේක හරි මේ අර විදිහට බලාගන්න එක මාර වැටක්. දැන් මේ පේපර් එක ලිව්වට පස්සේ උත්තර ටික දැනවනේ. ඒ උත්තරත් එක්ක ඔයා කම්පෙයාර් කරන්න. මගේ මොකද්ද වැරදිලා තියෙන්නේ? හරිද? මෙන්න මේ වැඩේ කරන්න එපා. පේපර් එක ලිව්වා, අපි ලැව්වා බැලුවා. ඒක මේ සතියෙන් අයින් කරලා දැම්මා. මම කියන්නේ මේ පේපර් ක්ලාස් එකේ වැඩේ. ඒක නම් කරන්න එපා කිසිම තේරුමක් නැති වැඩක්. හරිද? මොකද ඔයාලා ඔය පේපර් එක ලියන්නේ ස්ට්‍රෙස් එකේ වෙලාවත් එක්ක මේ ඒකනේ. ඒතර කොහොමද ඔය පේපර් එක එකපාරක් කළා වැඩක් නැහැ. හරිද? ඒතර කරන්න ඕනේ. දැන් මේක සාකච්ඡා කරාට පස්සේ ගන්න ඔයාගේ පේපර් එක. දැන් මේ සතිය අපි දෙවෙනි පේපර් එක නම් දෙවෙනි පේපර් එක ගන්න. සතියක්ම තියෙනවා. ඊළඟ සතිය වෙනකම්ම තියෙනවා. හරිද? මොකද කරන්න ඕනේ මේ පේපර් එකේ MCQ එකේ MCQ එක බලන්න. පළවෙනි MCQ එක තේරුණා නම් අවුලක් නැහැ. ඒක ඩවුට් එකක් නැත්තම් ප්‍රශ්න නැහැ. දෙවෙනි එකට යන්න. දෙවෙනි එකේ දැන් උත්තරේ දාන්නවනේ. දෙවෙනි එකේ උත්තරෙත් දාන්න මං කියපු මොන හරි දෙයක්ත් දාන්න. හරිද? එතකොට මේ බලන්න ඒකේ මොකක්ද ඔයාලට ඩවුට් එකක් තියෙනවනේ ඒ කොටස පෙරලලා බලන්න රිසෝස් බුක් එකේ. හරිද? දැන් කියන්න එපා මේකට වෙලාවක් නැහැ පොඩ්ඩක් නෑ නෑ එහෙම නෑ. වෙලාව තියෙනවා. සතියක්ම තියෙනවානේ. දැන් ඊළඟ සතිය වෙනකම්ම මේ පේපර් එකේ තියෙනවානේ වැඩ ටික. ඊට බෙදාගෙන හරි කරන්න. දැන් දවසකට MCQ 10ක් කරන්න. හෙට 10ක් කරන්න. ඒතර දවස් 5න් MCQ 50 ඉවරයි. දවසට ස්ට්‍රක්චර් එක ප්‍රශ්නයක් අරගෙන දැන් අපි කරපු පේපර් එකේ බලන්න. මොකද්ද මේක කොතනින්ද ඇවිල්ලා තියෙන්නේ රිසෝස් බුක් එකේ. අඩුම තරමේ අන්න එහෙම හරි බලන්න. එතකොට ඔයාලට මතක හිටිනවා. ඒක තමයි ක්‍රමයේ ළමයි පාඩම් කරන දෙයක් මත හිරින ක්‍රමය. ගොඩක් ළමයි අහනවානේ දැන් ඕගොල්ලෝ ගොඩාක් අහන ප්‍රශ්න තමයි කොහොමද පාඩම් කරන්නේ? කොච්චර කරත් මතක නැහැනේ. ඇයි මතක නැත්තේ? ඔයාලා කරන ක්‍රමයේ වැරද්ද තියෙන්නේ. කරන්න ඕනේ අපි ප්‍රශ්නයක් කරනවා ප්‍රශ්නය අනුසාරයෙන් තියරි වලට ගිහිලා තියරි බලන්න ඕනේ. එතකොට තමයි අමතක වෙන්නේ නැත්තේ. නිකන් තියරිම පාඩම් කරගෙන හිටියොත් ඕක අනිත් දවස් වෙද්දී අමතක වෙනවා. ඊළඟට මේ පේපර්ස් විතරක්ම කරගෙන හිටියොත් පේපර් කරනවා අපි ලව්ව බලා ගන්නවා ආයෙ පේපර් එක කරනවා බලන්න තේරුම් නැහැ. දැන් සමහර ළමයි කියනවා මම පේපර්ස් කරා ඕන තරම්. සර් මම පේපර් ක්ලාස් වල දැන් පේපර්ස් ලියලා ඇති 20ක් 30ක්. තාම මගේ ලකුණු වැඩි නැහැ. ඇයි වැඩි නැති හේතුව?
තේරෙනවද? මේක හොඳ පොයින්ට් එකක් ළමයි. දැන් ඔයගොල්ලන්ට කම්මැලි දන්නේ මම මේ කියන එක අහගෙන ඉන්නේ හොඳ පොයින්ට් එකක්. ළමයි දෙන්නෙක් ඉන්නවා හිතන්න එක්කනේ පාඩම් කරනවා. සුපිරියටම පාඩම් කරනවා. ඒත් කියනවා පේපර්ස් වලට ලකුණු නැහැ. ඊළඟ කෙනා කියනවා මම පේපර්ස් කරනවා. පුළුවන් තරම් මම පේපර්ස් කරනවා. ඒත් මගේ ලකුණු වැඩි වෙන්නේ නැහැ. ඒත් මගේ ප්‍රොග්‍රස් එකක් නැහැ. දෙන්නගේ මොකද්ද වැරද්ද? පළවෙනි කෙනාගේ වැරද්ද. අර පාඩම් කරන කෙනාගේ වැරද්ද. එයා පාඩම් කරන එක විතරයි කරන්නේ. එයා එක්සෑම් එක ફોකස් කරලා වැඩ කරන්නේ නැහැ. ඒකට එක්සෑම් එකේ දාගලන්න තියෙන්නේ එක්සෑම් එකේ ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්න වලට පුරුදු වෙන්න. ප්‍රශ්නත් එක්ක එයා පාඩම් කරන්නේ. දෙවෙනි කෙනා ප්‍රශ්න විතරයි කරන්නේ. එයා තියරි බලන්නේ නැහැ. එතකොට ඔය දෙකම සම්බරව යන්න ඕනේ. දෙකම සමබරව යන ක්‍රමය මොකද්ද? හරි දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ දවස් 20 මොන ක්‍රමද? අපෝ නෑ මේ දවස් 20ත් හොඳටම ඇති ඔයාලට කරනවා නම්. දවසකට එක ස්ට්‍රක්චර් ප්‍රශ්න ගන්න. දැන් දවස් 20ක් තව තියෙනවා. ඔයාලා මේ නිකමට හිතලා බලන්නකෝ ළමයි. දවස් 20ක් තව තියෙනවා. එක්සෑම් එක දවස් 20ක් තව තියෙනවා. එක දවසකට එක ස්ට්‍රක්චර් ප්‍රශ්නයකුයි එක එසේ ප්‍රශ්නයකුයි MCQ 10කුයි. එක ස්ට්‍රක්චර් ප්‍රශ්නයයි එක MCQ 10ක් හරි 5ක් හරි එසේ ප්‍රශ්නයකුයි. කරගෙන ගියා නම් ස්ට්‍රක්චර් ප්‍රශ්න 20ක් කරලා. හරිද? එසේ ප්‍රශ්න 20ක් කරලා. MCQ 10 වරක් 20 කීයද? 10 20 200ක්. MCQ 200ක් කරලා. ඒක සෑහෙන ප්‍රමාණයක් වැඩ කරලා. ඒතකොට සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒකෙන් ඔයාට අනිවාර්යයෙන්ම සාමාන්‍ය හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මං කියන්නේ මේ එකක් ගන්න නැති කියලා. හරිද? ඒකක් ගන්නම මේ ඔයාට ওই ටික විතරක් කරලා ඇති කියලා මං කියන්නේ. නමුත් ඔයාට සාමාන්‍යයෙන් B එකකට C එකකට වගේ යන්න පුළුවන්. දවස් 20න් උනා බයෝ වලට. හරිද? ඒකයි වැඩේ තියෙන්නේ. ප්‍රශ්න කරන්න පේපර් එක අරගෙන කරන්න. මේ පේපර් එක අර අපි මං ඉස්සරහට ෆිසික්ස් ක්ලාස් කියන්නේ උකුලසගේ ඒගොල්ලෝ කියන්නේ YouTube එකේ හැම සෙෂන් කරන්නේ ඔය සර් කියන කතාව තමයි වවාගෙන කන්න. පේපර් එකක් දුන්නාම වවාගෙන කන්න. මේ පේපර් එක කරලා ඒකේ ලකුණු ටික බලලා පේපර් එක අයින් කරලා දාන්න එපා. එක පේපර් එකක් කියන්නේ සෑහෙන දේවල් ඉගෙන ගන්න ක්‍රමයක්. මම තවම පාඩම් කරන්නේ ඒ ක්‍රමයට ළමයි. මමත් දැන් ඉගෙන ගන්නවානේ තාම. ඒතකොට මම තවම පාඩම් කරන්නේ ඒ ක්‍රමයට. ඔයාලට පෙන්නන්න මගේ මෙතන නැද්ද දන්නේ මේ තියෙන්නේ මේ මම දැන් ටිකකට කලින් ලියපු පේපර් එකක්. හරිද? දැන් මේ මගේ පේපර් එක පේනවද දන්නේ නැහැ. හරිද? මේ දැන් ටිකකට කලින් ලියපු පේපර් එකක් පාස් පේපර් එකක් මේ අපේ පැරිසටොලොජි එකක්. මේ එතකොට දැන් මේකේ මේ ප්‍රශ්නෙට උත්තරේ විතරක් නෙමෙයි ලියලා තියෙන්නේ. හරිද? දැන් මේ පැත්තේ මට ඕනේ තව කරුණු ඒකට ආශ්‍රිතව තව ඒ තියරි කරුණු ඒවා ලියලා තියෙනවා. මේකේ එහෙම ලියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මම මේ එක පේපර් එකක්. මේක මේ පැය භාග මේක එක පේපර් එකක් උන්ද මේක ඇත්තටම ප්‍රශ්නයක්. හරිද? ඒක පොඩි ප්‍රශ්නයක්. පොඩි තනි ප්‍රශ්නයක් මේක එක ප්‍රශ්නයක්. එතකොට දැන් මේකේ මේ තියෙන කරුණු ටිකට මේ කියන්නේ මේ කොටසට අදාළව මම ෂෝට් නෝට් එකක් මේ පේපර් එක ඇතුළෙම ලියලා තියෙන්නේ. කොලයක් අමුණලා පේපර් එක ඇතුළෙම ලියලා තියෙන්නේ. ඒතකොට මට මේ ප්‍රශ්නේ වෙන විදිහකට ආවත් මට උත්තර දෙන්න පුළුවන්. දැන් මේකට මහලු වෙලාවක් ගියේ මට මේකට පැයයි ගියේ. හරිද? මේ වැඩේට පැයයි ගියේ. හරිද? දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා දවසකට පැයක් අරගෙන ඔය එක ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් අරගෙන එක දවසකට එක පැයක් අරගෙන හරිද? එක පැයක් ගන්න. අද හෙට දවසන එක පැයක් ගන්න. ඔය මන් දීලා තියෙන පේපර් එකේ හරිය එක ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් ගන්න. ඒක අරගෙන හොඳට බලන්න. ඒ ප්‍රශ්නෙන් දීලා තියෙන කොටස් බලන්න මොනවද කියලා බලන්න. ඒකත් ලොකු දෙයක් නේ ළමයි. ওই ටිකමනේ මං ආපහු කට කැඩෙනකන් කියවනේ. ওই ටිකමයි ආපහු රිපීට් වෙන්නේ. හරිද? ඔය මං දෙන පේපර්ස් හතරේ තියෙන ස්ට්‍රක්චර් ප්‍රශ්න 16ක් තියෙනවනේ. ඔය 16 හොඳට බලාගෙන යන්නකෝ. ඔයාට අනිවාර්යයෙන්ම එක්සෑම් එකේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඒක හැම තමයි අනිවාර්යයෙන්ම ඔය ප්‍රශ්නමයි ආපහු රිපීට් වෙන්නේ. හරිද? ඔය තියෙන රචනා ප්‍රශ්න දැන් ඔයාලා කරන වැඩද? දැන් රචනා පේපර් එකේ මම ප්‍රශ්න 6ක් දානවනේ. 6ටම මාකින්ස් දෙනවා. ඕගොල්ලෝ කවදාවත් ඔය තියෙන රචනා ප්‍රශ්න වලින් 4ක් තෝරගෙන ලියලා නිකන් ඉන්න එපා. 6ම ආපහු බලන්න. හරිද? සතියේ දවස් 6ක් තියෙනවනේ. 6 බලන්න ආපහු. එතකොට අර එක ප්‍රශ්නයක් ගානේ ඔයගොල්ලෝ පුරුදු වෙනවා. එතකොට ඒකෙන් එන MCQs හරි ආපහු ওই ටිකම තමයි රිපීට් වෙන්නේ. දැන් පළවෙනි පේපර් එකේ මම ඔය කියපු මාතෘකා වලින් කන ගැන අරව මේව ගොඩාක් දේවල් මම ජලය ගැන අරම ගොඩාක් මේ මාතෘකාවකේ කවර් කරා. පළවෙනි පේපර් එක ඇතුලේ. ඔයගොල්ලෝ පළවෙනි පේපර් එක ගිහිල්ලා බලන්න. පළවෙනි පේපර් එකේ ඇතුලේ කවර් කරලා ගොඩාක් මාතෘකා. ඉතින් ඒ ටිකම ආපහු රිපීට් වෙනවා නම් ඔයාට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. අර නිකන් හිටියොත් පේපර් එක ලියනවා, උත්තරේ බලන්න එනවා, උත්තර ටික බලා ගන්නවා, හරි වැරදි 50න් මෙච්චරයි. ඊළඟ පේපර් එක ලියනවා, අපෝ වැඩක් නැහැ මේ පන්තියේ. මේක සාකච්ඡා කරන්නේ නැහැ මහලුකට පැය ගාන. ඔයාලා හරි කැමති නේ. ඒ කියන්නේ පැය ගාන පුදුම 6ට විතර ඉඳලා පටන් ගන්න පහවදා 6 විතර වෙනකම් මම මෙතන ඔය පේපර් එක සාකච්ඡා කරනවා නම් අහන් ඉන්න හරි කැමති. ඒත් අහන් ඉන්න ගොඩක් අය. හරිද? ඒක කිසිම තේරුමක් නැති වැඩක් බයෝ වලට. ඔක හොඳයි කෙමිස්ට්‍රි වලට නෝ.
කෙමිස්ට්‍රි වලට ෆිසික්ස් වලට නම් හොඳයි අත්‍තරම අහගෙන ඉන්න එක. මම කතා කරන්නේ බයෝ ගැන. මේ කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට හොඳයි අත්‍තරම ඔය ටිකක් වෙලා අහගෙන ඉන්න එක හොඳයි අත්‍තරම. මේ කියන්නේ ඒකෙන් දෙයක් ඔය මේ කියන්නේ අර තියරි යන ප්‍රමාණය කියන්නේ දේවල් ඒකේ අර තරක කරන එක ආරම හැමදේම පුරුදු වෙනවනේ. ඒක ගුරුවරයාත් එක්ක ඉන්න ප්‍රමාණය වැඩ. හැබැයි බයෝ වලට නම් පුළුවන් තරම් සෙල්ෆ් ස්ටඩි තමයි කරන්න ඕනේ. තනියම තමයි ඔළුවට දාගන්න ඕනේ. හරිද? ඉතින් මගේ පාර්ට් එක මම කරනවා. ඔයාගේ පාර්ට් එක ඔයා කරන්න. හරි ඔය විදිහට වැඩ කරන්න මේ දවස් 20වත් අඩුම තරමේ. මොකද්ද මං කිව්වේ? දවස් 20ට හෙට ඉඳලා දවස් 20ට ප්‍රශ්න 20ක් දාගන්න. හරි ප්‍රශ්න 20ක් දාගන්න. දවස් 20ට වඩා තියෙනවනේ තව නේ. දවස් 20ට වඩා තියෙනවනේ. ඔව්. දවස් 20 22 23ක් වගේ තියෙනවා කමන්න. දවස් 20ක් කියලාකෝ අවසාන දවස් තුන නොසලකා හරින්. දවස් 20ක් හෙට ඉඳලා ගන්න. හරි මේ දවස් 20 අරගෙන මොකද කරන්න ඕනේ? එක ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් ගන්න මම මේ ලියන විදිහට ලියනවා. ඔයගොල්ලන්ට මේ මෙතන මේ සුඩ නැහැ නැත්නම් වට පෙන්නන්න තිබ්බා. මෙතන නැහැ නැත්නම් වට පෙන්නන්න තිබ්බා. අත නැත්තේ මේ වෙන කොහේ හරි මම ඔය ලියපු පේපර්ස් මේ ගොඩාක් පේ මටත් අගෝස්තු විභාගෙනේ. හරිද? මටත් අගෝස්තු විභාගය නිසා දැන් මමත් මේ පේපර්ස් ලියනවා. හරිද? පොඩ්ඩක් ඉන්න පෙන්නන්න ඔයාලට. මේ තියෙන්නේ මේ නිකන් ආදර්ශ මොකද අර අවවාදයට වඩා ආදර්ශ උතුම් කියලා කියනන්නේ කතාවකට තියෙන්නේ. අන්න ඒකයි මම පෙන්නන්නේ. දැන් මේ තියෙන්නේ මේ මම එක ලියපු එක පේපර් එකක්. හරිද? දැන් මේ අද ලියපු ඒවා දැන් අද ලියලා තියෙනවා 1යි 2යි 3යි 4 පේපර්ස් 4ක් අද ලියලා තියෙනවා අද දවසට. හරිද? ඒතර දැන් මේ අද දවසට ලියපු පේපර්ස් වල බලන්න මේ පැය 4ක ලිව්වේ. පැය 4 උදේ 8 ඉඳලා 12 වෙනකන් ලියපු ඒවා. හරිද? මේ දවසට නිවාඩු මට හරි. එතකොට මේ එතකොට මේ බලන්න මේකේ තියෙනවා මේකේ ඔය ඒ කියන්නේ මම අර අවශ්‍ය නෝට්ස් එහෙම ලියාගෙන මේ ගැලීම් සටහන් වලින් මම ලියාගෙන ඒකේ මම ලිව්වා ඒ කියන්නේ. එතකොට මට මතක හිටිනවා. හරි. එතකොට ටක් ගාලා මට විභාග කලින් දවසේ බලන්න විතරයි පුළුවන්. ඉතින් හිතන්නේ දැන් මම මෙච්චර දුර ඇවිල්ලා දැන් 4th year. හරිද? දැන් මම 4th year එකටත් ඇවිල්ලා තව අවුරුද්ද එකමාරයි දෙකයි තියෙන ඉවර වෙයි. එතකොට මං තාමත් මං මේ විදිහට වැඩ කරනවා ඩිසිප්ලින් එකකින්. අයියෝ ඔයාට වැඩ කරන්න බැරි මේ විදිහට. හරිද? වදා මේ ලෙවල්ස්නේ. ඒ ලෙවල්ස් වැඩ කරන්න බැරි අය. ඒතර මේකේ ඔය මට අවශ්‍ය නෝට්ස් කෑලි ඒ කියන කොටස. ඒතකොට දැන් සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්නේ අහලා තියෙන පොඩි කොටසක්. හැබැයි මේ ප්‍රශ්නේ ආපහු සැරයක් මොන විදියට රිපීට් වුණත් මට ලියා ගන්න පුළුවන්. මොකද මම මේකේ ඒ අවශ්‍ය කරන කරුණු ටික බලලා ලිව්වා. ඒ කියන්නේ මුළු නෝට් එකම නෙමෙයි. හරිද? ඒ තැනට අදාළව අවශ්‍ය දේවල් ටික මම ටක් ගාලා ලියාගත්තා. බලාගත්තා ඒවා ටික. දැන් මේක මේක වෙන සබ්ජෙක්ට් එකක් ඇත්තටම. ඒතර ඒකෙත් මට ඕනේ දේවල් ටික මේ මෙහා පැත්තේ කොලයක් තියාගෙන මම ලියාගත්තා. එතකොට ඒකෙන් මට මේක මේව කරගන්න පුළුවන්. පිළිවෙලට ලියාගත්තා මම මට ඕනේ විදියට. කවදාවත් කැම්පස් එක ඇතුලේ අපිට මෙහෙවන්නේ නැහැනේ. කවුරුත් අපිට කියලා දෙන්නේ නැහැ. ඔය ලෙක්චර්ස් තිබ්බට ඔය ලෝකේ තේරෙන්නේ නැහැ කියලා දෙනවා. මෙලොව මගුලක් තේරෙන්නේ නැහැ ලෙක්චර්ස් ගියා කියලා. හරි. තේරෙන ගුරුවරුත් ඉන්නවා නැත් තේරෙන ලෙක්චර්ස්ලාත් ඉන්නවා. නමුත් බහුතරයක් කරන දේවල් තේරෙන්නේ නැහැ. ඉතින් අපි තනියෙන් තමයි ඉගෙන ගන්න. හරිද? කවුරුත් මේ අපිට මෙහෙම කීක් කරන්න කියලා දෙන්නේ නැහැ. අඩුම තරමේ මේ පාස් පේපර් වත් නැහැ. හරිද? මේ පාස් පේපර්ස් හොරෙන් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ හොරෙන් මේ තමයි අර පිට වෙච්ච ඒවා නෙමෙයි. ඒ කියන්නේ ලයිබ්‍රරි තියෙනවා. ලයිබ්‍රරියෙන් අරගන්න ඕනේ. ඒවට මාර තරගයක්. ඒ බැජ් එකේ 300ක් විතර ඉන්නවා. ළමයි පොලිමරි ගිහිල්ලා දවස ගානේ ඕක ඉල්ලන්න ගියපුවම පිට ගන්න වෙලාවකුත් නැහැ. ඉතින් අපි අර වෙලාවක් දාගෙන ගිහිල්ලා ඒ ටික print out අරගෙන ඇවිල්ලා තමයි කරගන්න ඕනේ. ඔයාලට තරම් සෝසස් නැහැ කැම්පස් එක ඇතුලේ. හරි. මොකෝ කැම්පස් එකේ මේ කියන්නේ සිලබස් එක යුනිවර්සල් වුණාට සිලබස් එක අර කැම්පස් එකෙන් කැම්පස් එකට තියෙන විදිහ වෙනස්නේ. ඒතකොට අපේ කන්ටෙන්ට් නෙමෙයි වෙන එකක තියෙන්නේ. සබ්ජෙක්ට් එකයි නමුත් අර පොඩි වෙනස්කම් තියෙනවා. ඒතකොට අපේ කැම්පස් එක ඇතුලේ ගහපු පේපර්ස් තමයි අපි කරන්නේ. කැම්පස් ලයිෆ් එක නම් ඔයාලා හිතන තරම් ලේසි නෑ. හරි. ඒ කියන්නේ ඔයාලා හිතනවා නම් මෙතනින් මේ ගොඩ ගියාට පස්සේ අර කවුද මන්ද සර් කෙනෙකුත් කිව්වේ ඔක්කොම ගියාට පස්සේ ඩිග්‍රිය බලෙන් ගහලා එල්ලයි කියලා. එල්ලයි ඩිග්‍රිය නෙමෙයි. හරි. එල්ලයි බලාගෙන ඉන්නකෝ. හරිද? එහෙම නෑ. හරිද? ඒවා මේ මාකටිං වලට කියන කතා. හරිද? මම නම් බොරු කියන්නේ මම නම් ඇත්ත කියන්නේ. කැම්පස් ලයිෆ් එක ඔයාලා හිතන තරම් ලේසි නෑ. ඒක අමාරුයි සයන්ස් කරන කෙනෙකුට. සෑහෙන වැඩ කරන්න තියෙනවා කැම්පස් ඇවිල්ලා. අද ඒවට දැම්මිනම පුරුදු වෙන නිකන් ඔය වගේ මේ කියන්නේ වැඩ නොකර ඉන්න එපා. හරිද? මේ තව පේපර් එකක්. හරි. ඊට පස්සේ ඒකෙත් තියෙනවා. මම නිකන් ඔයාලට මේ පෙන්නන්නේ මේ අර ඔයාලට මොටිවේෂන් එකක් ගන්න කියලා. මම මේ විදිහට වැඩ කරනවා කියලා පෙන්වන්න ඔයාලට. පෙන්නුවේ. හරිද? ඒකට අද කරපු ටික ඔය තියෙන ඔය විදිහට හැම දවසකම මම 4 ගානේ කරගෙන යනවා පේපර්ස් කියන්නේ සබ්ජෙක්ට් දෙකක එක්සෑම් තියෙන්නේ. මේ එතකොට එක සබ්ජෙක්ට් එක පේපර්ස් දෙක ගානේ කරගෙන යනවා විභාගෙ දක්වා. හරිද? එතකොට මේ විභාගෙ දක්වා නෙමෙයි අතර මේ මාසෙ ඉවරයි පේපර් සෙට් එක. ඊට පස්සේ ආපහු එක රිපීට් කරනවා. මාසයක් තව එක්සෑම් එකට තියෙනවා. මාසයක් තියෙනවා. ඉතින් එතකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්. එක්සෑම් එක ගොඩ දා ගන්න පුළුවන්. අවුලක් නැහැ. හරි.
එතකොට ඕක ඔව්වගෙන් ආශ්‍රිතව තමයි තියරි කවර් කරන්නේ. තේරෙනවද? ඒ කියන්නේ දැන් ඔයාලා ඔය ඉගෙන ගන්න සබ්ජෙක්ට් තුනටමත් වඩා ඉගෙන ඔය තුන වගේ 10 ගුණයක් විතර ලොකුයි මේක එක සබ්ජෙක්ට් එකක්. හරි. මේ අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක්. එතකොට එහෙම එකකුත් මම කරනවා නම් ඔයාට ඕක බැරි වෙන්න විදියක් නැහැ නේ. මොකද අපි දෙගොල්ලෝ අතර මහා ලොකු වයස් පරතරයක් නැහැ නේ. හරිද? ඒතකොට ඉතින් මට කරගන්න පුළුවන් නම් ඔයාටත් ඒක කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට වැඩ කරන්න. එහෙම නැතුව අර කම්මැලිකමෙන් නිකන් ඔහෙ ඉන්න එපා. පේපර් එක ගත්තට පස්සේ පේපර් එක විතරක් නිකන් බලලා මේකේ ලකුණු ටික අපි ලව්ව බලා ගන්නවා. ඊට පස්සේ ඒකයි මම ගොඩක්ම කිව්වට පේපර්ස් මේ මාසෙ නම් පේපර්ස් බලන්න ඕනෙත් නැහැ. බලලා එවන්න කියලා එවන්න ඕනෙත් නැහැ. අර ඔයගොල්ලෝ අර ඔය ලකුණු දාලා දෙන එකට කැමති නිසා ඒක ඉතින් يعني ඔයගොල්ලන්ගේ choice එක නිසා අපි ඒක මේ මාකින් පැනල් එක දාලා තියෙනවා. ඒගොල්ලෝ බලලා දෙන්න දාලා තියෙනවා. ඒක ඉතින් ඔයාලා කැමති නමුත් ඒකයි මම පළවෙනි සතියේම කිව්වේ ඕක බලා ගන්න ඕනේ නැහැ. තනියෙන් බලා ගන්න නම් හොඳයි මේ මාසෙ නම්. කලින් මාස වලට වඩා. කලින් මාසෙ නම් බැලුවට ගමන මේ මාසෙ නම් තනියෙන් බලා ගන්න තරමට හොඳයි. හරිද? ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් තනියෙන් ඒ ටික කරගන්න. හරිද? මම ඒකයි ගොඩක් අර වෙලා ගත්ත නෙමෙයි පන්තිය පේපර් එකට යන්න කලින් මම ඔයාලට කියන්න ඕනේ නේ ওই ටික. හරිද? මොකද එහෙම නැති වුණොත් හරි ප්‍රශ්නයක් වෙනවා මේ කියන්නේ ඔයාලට අර හිතන තත්ත්වයට එක්සෑම් එක කරගන්න අමාරු වෙන්නේ ඒකයි. හරිද? තේරෙනවනේ? කියන්නේ ප්‍රශ්නයක් ගන්න ප්‍රශ්නේ වවා ගන්න නිකන් තියරි බලලා අපහො ඒකේ පොඩි නෝට් එකක් ගහගන්න. ඒ ටික ඒ දවසට ඇති. අද එක දවසකට එකක් ඇති. ඊළඟ දවසේ තව ප්‍රශ්නයක් කරන්න. ওই විදිහට කරගෙන යන සබ්ජෙක්ට් තුනටම හරි කමන්නේ ওই විදිහට කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට C3කට එහා යනවා. මම කියන්නේ මේ දවස් 20න් ඔයාලට C3ක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් C3ක් ගන්න පුළුවන් දවස් 20න් කරන කෙනෙකුට ওই විදිහට තමයි මෙතඩ් එක. ওই විදිහට කරන්න පුළුවන් ඔයාලට. හරි අපි යම් පේපර් එකට මේ පේපර් එක අපි සාකච්ඡා කරමු. මේ මම ඉක්මනට කතා කරනවා. ඕකේ මේ MCQ එක මම කතා කරනවා ෆුල්. ඊට පස්සේ ස්ට්‍රක්චර් නම කොහමද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මාකින් එකක් දීලා තියෙන ස්ට්‍රක්චර් වලට මේ ඒකේ මට ඕනේ කොටස් ටිකක් තියෙනවා. ඒ ටික කතා කරනවා. හරි අපි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. හරි දැනුම් මේකකයේ කීටෝසයක් වන්නේ පහත සඳහන් කිනම් සංයෝගයකද? මොනවද කීටෝස් අපි දන්නේ? අපි දන්න කීටෝස් එකකට තියෙන්නේ ෆ්‍රක්ටෝස් නේද? ෆ්‍රක්ටෝස් තමයි කීටෝස් එකට තියෙන්නේ අපි දන්න. එතකොට මොනවද එකකින් හැදෙන්නේ? ඉනියුලි. අපි දන්නවා. පරිවහන පළවෙනි 10 මම සාකච්ඡා කරන්නේ. පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමට ජලය උපකාරී වන්නේ පහත කවර ගුණාංගයක් නිසාද කියලා අහනවා. ඔයගොල්ලෝ දන්නවා පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ ජලාණු එකට බැඳෙන්න ඕනේ. එකට ආකර්ෂණය වෙන්න ඕනේ. ඔයගොල්ලෝ ලියන්න එපා මෙතන ඇත්ත කොහොමද නැහැ. ඉතින් ඒක හයිඩ්‍රජන් බන්ධන නිසා කියලා. ඒකත් හරි එක්තරා ආකාරයකට හරි. හැබැයි හරිම එක තමයි සංසක්තිය සහ ආසක්තිය. ඒ නිසා තමයි අර ජලාණු එකට ආකර්ෂණය වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ මොකක් හරි යන මාධ්‍ය දිගේ ඒ විදිහට යන්නේ ඒ විදිහට. හරි ඊළඟට 3 උපසෛලීය සංඝටක මම ඔයාලට කිව්වා ඊයේත් මං හිතන්නේ මම දැන් ඇති ඔයාලට මැසේජ් එකක් පොඩි PDF එකක් මෙන්න මේ කොටස් බලා ගන්න කියලා මම මේ ක්ලාස් එක ආරම්භයේදීත් දැම්මා ඒ වගේ PDF එකක්. ඒකේ තිබ්බ උපසෛලීය සංඝටක කියලා මාතෘකාවක්. මං හිතන්නේ ඔයා බලන්න නැති. බැලුවේ නැත්තම් අහන්නකෝ දැන් මේ වෙනකොට බයෝ ටික හරියට බලලා නැති නම් කියන්නේ මම දන්නවා ඉතින් මෙතන ඉන්න වැඩි හරියක් එහෙම තමයි. හරිද? ඒක තමයි සාමාන්‍ය දේ. ඔයාලට තව දවස් 5ක් ඉස්සරහට අරගෙන ඒ කියන්නේ දැන් බයෝ තියෙන ඊළඟ සඳුදා නම් හරිද? සඳුදා කියලා කියන්නේ 10 වෙනිදානේ. හරි 10 වෙනිදානේ. එතකොට ඔයාලට 5 වෙනිදා ඉඳලා තියෙනවනේ දවස් 5ක්. ආ විශ්වාස කරන්න මේ දවස් 5ක් ඇති ඔය බයෝ ගොඩ දාන්න. හරිද? ඒක තමයි ඇත්ත කතාව. හරිද? ඒ කියන්නේ දැන් ඔයා හිතනවා නම් බයෝ වගේ සබ්ජෙක්ට් එකක් මෙහෙමයි අපි සාමාන්‍යයෙන් කියනවා කලින් ඉඳලා වැඩ කරන්න ඕනේ අරකයි මේකයි කියලා කියනවා. එහෙම කිව්වේ නැත්නම් ඔයාලා වැඩ කරන්නේ නැහනේ. හරිද? එහෙම නැත්නම් ඔයාලා නිකන් ඔයාලා ස්ට්‍රෙස් වෙලා මේ ඉන්නවා ඔය වැඩ කරන්න නැතුව ඉන්නවනේ. ඒ නිසා අපි කියනවා. හැබැයි ඇත්තම කතාව මේ අවසාන දවස් 5ක් ඇති බයෝ වලට ගේමක් ගහනවා නම් ගහන කෙනෙකුට. හරිද? ඒ නිසා තාම ඔයාට අතාරින්න කිසිම අවස්ථාවක් නැහැ. හරිද? අවශ්‍යතාවයක් නැහැ. තාම මේක අතාරින්න ඔයාට පුළුවන් මේ දවස් 5 අවසාන දවස් 5 බයෝ ටික සුපිරියට ගොඩ දා ගන්න පුළුවන්. හරිද? ඔයා විශ්වාස කරනනේ B එකක මට්ටමකට උනත් ගන්න මේ දවස් 5 හොඳටම ඇති. හරිද? ඇත්ත කතාව මම මේ කියන්නේ මම බොරු කියන්නේ නැහැ. කී කරන්න බැරි නම් මම ෆිසික්ස් වලට එහෙම කියන්නේ නැහැ. ෆිසික්ස් වලට දවස් 5න් ඔයාලට කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. يعني B එකක් A එකක් මට්ටමකට ගන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. පාස් වෙන්න පුළුවන්. හරි. දවස් 5 ඇති. හැබැයි බයෝ වලට හරියට උත්සාහ කරොත් ඒකකට උනත් යන්න මේ දවස් 5 ඇති. අර එහෙමයි කිසිම දෙයක් ඔයාලා නොකර හිටියේ නෑනේ. හරිද? මොන හරි දේවල් ටිකක් කරානේ වැඩ කරානේ. ඔයාලා මම දන්නවනේ වැඩ කරලා ඉන්නේ ගොඩක් අය. ඒතර යන්නේ මේ වගේ ළමයිට
මේ තව ලකුණු ටිකක් වැඩි කරගන්න ලකුණු 10ක් 15ක් වුණත් වැඩි කරගන්න මේ කාලේ හොඳටම ඇති. ඒ නිසා මේ බය වෙන්න එපා කරගන්න. හරි. හරි 3. උපසෛලීය සංඝටක හා ඒ කෘත්‍ය නිවැරදිව ගලපා ඇත්තේ මොකක්ද කියලා අහන්නේ. ලයිසෝසෝම පෙරොක්සයිඩ් වල විෂාරය නෑ. ඒ පෙරොක්සිසෝමනේ. සිනිඳු අන්තප්ලාස්මේ ජාලික කාබෝහයිඩ්‍රේට් පරිවෘති. ඒක හරියටම හරි. අනිත් ඒවාත් වැරදි. හරි. ඊළඟට තියෙනවා එන්සයිම් එක ඇලස්ටරික යාමනය පිළිබඳ සත්‍ය ප්‍රකාශය හරි එක අහන්නේ. මොකද්ද උත්තරේ? යාමකණු එන්සයිමේ සක්‍රීය ස්ථානයකට බැඳේ. යාමකණු සක්‍රීය ස්ථානයට නෙමෙයි බැඳෙන්නේ. සක්‍රීය ස්ථානයේ නොවන ස්ථානයකට. ඒකට අපි කියන්නේ ඇලස්ටරික ස්ථානය කියලා නේද? ඒක වැරදි. එන්සයිමේ හැඩයට හා කෘත්‍යයට බලපෑම් නොකර නෑ කරනවනේ. ඉතින් කරන්නේ නැත්තම් බැඳිලා වැඩක් වෙන්නේ. යාමකණු හැම විටම සක්‍රියක වේ. සෑම විටම සක්‍රියක නෙවෙයි නේද? නිෂේධකක් වෙන්න පුළුවන් නේ. අපි කියන්නේ ඇලස්ටරික සක්‍රියනේ සහ ඇලස්ටරික නිෂේධනේ. මේ ඇලස්ටරික යාමනය කිව්වහම අපි කියන්නේ ඇලස්ටරික සක්‍රියනේ සහ ඇලස්ටරික නිෂේධනේ කියලා අපි කොටස් දෙකක් කියනවා. එතකොට මේ විදියට අපිට ඒක ගන්න බෑ. ඒක වැරදි. ඇලස්ටරික යාමනය වෙන බොහෝ එන්සයිම් උපයෝගක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සෑදේ. ඔව් ඉතින් එකක් තිබිලා වැඩක් නැහැ නේද? අපි අර සහයෝගිතාව කියලා එකකුත් කතා කරේ. ඒක හරි. ඊට පස්සේ පස්වෙනි එක ප්‍රභා සංශ්ලේෂණයේ C4 පතේ ප්‍රථම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා ලෙස සැලකිය හැකි වන්නේ කියලා දාලා තියෙන මොනවද? ඔයා දන්නවා ෆොස්ෆෝ ඊනෝල් පයිරුවේට්. ඒ කියන්නේ PEP. මතකද? PEP වලට නේද කාබන් ඩයොක්සයිඩ් ගිහිල්ලා බැඳෙන්නේ. කාබන් ඊට පස්සේනේ C4 සංයෝගයක් හදන්නේ. ඊට පස්සේ ඒක මතක ඇති ඔයාට. හරි. ඊළඟට 6. සෛලීය ශ්වසනයේදී මම ඉක්මනට කරගෙන යන්නේ වේලාව අපරාධ නිසා. හරිද? මොකද මේ දවස්වල වේලාව කියන එක මාරම වටිනවා. හරි. ඒ නිසා සෛලීය ශ්වසනයේදී පයිරුවෙක් අම්ලයේ අඩංගු කාබන් පරමාණු පිළිබඳව දී ඇති නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහන්නේ. සෛලීය ශ්වසනයේදී පයිරුවෙක් අම්ලයේ අඩංගු කාබන් පරමාණු පිළිබඳව දී ඇති නිවැරදි ප්‍රකාශය කුමක්ද? කියන්නේ පයිරුවේට් ගැන. ඔය කියන්නේ පයිරුවෙක් අම්ලය කියලා කියන්නේ පයිරුවේට් ගැන. හරිද? හරි. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට ඇතුල් වී ATP සාදයි. කාබන් ඩයොක්සයිඩ් අණුවේ කොටසක් ලෙස වායු ගෝලයට නිදහස් වේ. ඒක නම් හරි. පයිරුවේට් අපිට මොකද වෙන්නේ? පයිරුවේට් ඊට පස්සේ ඒක ඔක්සිකරණය වෙනවානේ. පයිරුවේට් ඔක්සිකරණය වෙද්දී මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. ඒතකොට ඒක හරි. ඇසිටයිල් සහ ඒ සෑදීම සඳහා සිට්‍රික් අම්ලයේ සමග බැඳේ. නෑ පයිරුවේට් නෙමෙයි බැඳෙන්නේ. අන්තර් පටල අවකාශයේදී මෙම කාබන් පරමාණු එක්රැස් වෙන්නේ නෑ. සියල්ල නැවත ක්‍රිප්ස් චක්‍රය සඳහා දායක වෙන්නේ නෑ. කාබන් ඉවත් වෙනවා. පහත සඳහන් කුමන සිදුවීම සීනෝසොයික යුගයේදී සිදුවක්ද? මෙහෙමයි. ඔය ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඔයාලට අහන්නේ නෑ කියලා තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් අලුත් සිලබස් එකට අනුව කියනවා යුගවල ලක්ෂණ පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ළමයි ඒවා මතක තියාගන්න ඕනේ නෑ කියලා කියනවා. හැබැයි අපිට ඉතින් ඕවා විශ්වාස කරන්න බෑනේ. ඒකයි මේ ප්‍රශ්නේ දෙන්නම තිබ්බේ. ඔතන තියන්න දුන්නේ මොකද බැරි වෙලාවත් ඒ වගේ එකක් ඇහුවොත් කියලා. ඔයාලට මේ වෙලාවේ ඕවා පාඩම් නම් කමක් නැහැ. එහෙම පාඩම් නැති කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි අතටලා දාන්න. හරිද? මං හිතන්නේ ඔයාලගේ විභාගෙට ඔය වගේ ප්‍රශ්නයක් අහයි කියලා. හරි. එහෙම අහයි කියලා මං හිතන්නේ මොකද රිසෝස් බුක් එකේ පැහැදිලිවම වරහන් ඇතුලේ යටින් දාලා තිනවා මේව මතක තියාගන්න අවශ්‍ය නැහැ කියලා. හරිද? මං නිකන් ඉතින් අර ජොලියට වගේ දැම්මේ ඉතින්. එතකොට මෙතන උත්තරේ එන්නේ ආදිතමය මානවයා පූර්වජයා බිහිවීම. හරි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ. ප්‍රොටිස්ටා රාජධානිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය මම කිව්ව නේද? ප්‍රොටිස්ටා රාජධානිය ගැන හොඳට බලන්න කියලා රචනා ප්‍රශ්නයක් වුණත් පටලවලා අහන්න පුළුවන් කියලා. හරි. 8 වෙනි එක බලන්න. ඝනාවාසී හා බහුසෛලික විශේෂ බහුල ලෙස දක්නට ලැබේ. ඝනාවාසී ඒව නැහැ. බහුසෛලික නම් තියෙනවා. ඒකසෛලිකයි තියෙන්නේ ඝනාවාසී නෙවෙයි. සහජීවී ආකාර දැකිය හැකි සහජීවී පෝෂණය ක්‍රම තියෙනවා මේකේ. දැකිය නොහැක කියන එක වැරදි. ඊළඟට සියලුම ඒකසෛලිකයන් සතු චවිකාවක් දැකිය හැක නෑනේ. හැමෝටම චවිකාවක් නෑ. ජෙලිඩියම් සාගස මුල්වා සතු සෛල බිත්ති දැකිය හැක. ඔව්. මීට අමතරව සෛල බිත්තියක් තියෙන කාටද? ඩයටම්ස් වලට තියෙනවානේ. හරි. ඊළඟට රන්වන් දුඹුරු ඇල්ගී කියලා කියන්නේ කාටද? ඒ ඩයටම්ම තමයි. ඒගොල්ලෝ බහුසෛලිකද? නෑ. ඒගොල්ලෝ ඒකසෛලිකයි. එයි මේ ඩයටම්ස් මතකද? ඩයටම්ස් ගත්තට පස්සේ ඩයටම් වලට අපි කියන්නේ ඩයටම් ඒකසෛලිකයි. ඊට පස්සේ යාගේ නම මොකක්ද? රන්වන් දුඹුරු ඇල්ගී. හරි. දුඹුරු ඇල්ගී. ඊට පස්සේ ඒගොල්ලොන්ට සෛල බිත්තියක් තියෙනවා. හරි.
ටිකක් අමුතු එකෙක්. හරි ඊළඟට 9 වෙනි එක බලන්න. දිලීර රාජධානිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ වලින් සාවද්ද වැරදි එක අහන්නේ. ඊස්ටර් සියලුම දිලීර බහුසෛලික වේ වැරදි. හරි. ඒක වැරදි. ඒක තමයි අහන්න උත්තරේ. ඊට පස්සේ 10 වෙනි එක සියලුම ඇන්තොෆයිටාවන්ගේ ඇන්තොෆයිටා කියන්නේ කාටද? සපුෂ්ප ශාක. කියන්නේ මල් පිපිලා ගෙඩි හැදෙන ශාක සපුෂ්ප ශාක. හරි. සියලුම ඇන්තොෆයිටාවන්ගේ බීජපත්‍ර දෙකක් සහිත කලලයක් දැකිය හැක. නැහැ. මොකද ඇන්තොෆයිටා ගත්තාම ඒගොල්ලෝ ඒක බීජපත්‍රෙත් ඉන්නවා දී බීජපත්‍රෙත් ඉන්නවා. හරිද? ඒතකොට ඒක වැරදි. පරාග කණිකාවල පුංජන්මාණු අන්තර්ගත වේ. ඔව්. පරාග කණිකාවල පුංජන්මාණු අන්තර්ගත වෙනවා තමයි. පරාග කණිකා විවර 3කින් සමන්විත වේ. හැමෝගෙම එහෙම වෙන්නේ නැහැ. මුදු මූල පද්ධතියක් දැකිය හැක. දී බීජපත්‍රී නම් එහෙම තියෙනවා. හැබැයි ඒක බීජපත්‍රී නෑ. පොල් වගේ එකක් මේ අපි කියන ඇන්තොෆයිටා තමයි. පොල්. හැබැයි පොල් වලට මුදු මූලක් තියනවද? පොල් ශාකයට කොකනට් නෑනේ නේ. හරි. පංචාංක පුෂ්ප දැකිය හැක. චතුරාංක පුෂ්ප තියෙන ඒවාත් තියෙනවා. ත්‍රිඅංක පුෂ්පත් තියෙනවා. ඒක වැරදි. හරි. ජීවි විශේෂ කීපය අපි 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 20ට යනකම් සාකච්ඡා කරමු දැන්. හරි. ජීවි විශේෂ කීපයක් හා එම ජීවින් දරන ව්‍යුහයක් හා ඔවුන්ගේ ජීවත් වන පරිසරය සහිත වගුවක් පහත දැක්වේ. නිවැරදි සංකලනය සහිත ප්‍රතිචාරය කුමක්ද කියලා අහනවා. ජීවි විශේෂ කීපයක් හා එම ජීවින් දරන ව්‍යුහයක් හා ඔවුන්ගේ ජීවත් වන පරිසරය සහිත වගුවක් දැකේ. නිවැරදි සංකලනය සහිත ප්‍රතිචාරය මොකක්ද කියලා අහනවා. උත්තරේ ඔකට එන්නේ 3. හරිද? මම ඉතින් අනිත් ඒවා කියවින්න කිව්වොත් වෙලා යන නිසා කියන්නේ චුට්ටක් බලන්නකො C එව්ග්ලිනා ඊට පස්සේ ඔයාලා හදලා බැලුවොත් ඔයාලට එයි. ඊට පස්සේ එව්ග්ලිනාට කශිකාවක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරදියෙත් ඉන්නවා. හරිද? ඔය විදිහට තමයි ගන්න වෙන්නේ. හරි ඊළඟට අපි 12 වෙනි ප්‍රශ්නෙට ගියොත් විකසනයේදී ජන්මාණු ශාකය මත පරාදීන නොවන බීජාණු ශාකයක් දරන ශාකය වන්නේ කියලා අහනවා. හරි මොකද්ද? විකසනයේදී ජන්මාණු ශාකය මත පරාදීන නොවන බීජාණු ශාකයක් දරන. පොඩ්ඩක්වත් කියන්නේ පරාදීන නොවන කියලා කියන්නේ ඒක මත යැපෙන්නේ නැති එකක් අහන්නේ. හරි පොගනාටම් ලයිකෝපෝඩියම් නෙප්‍රොලොපිස් පොගනාටම් නම් කොහොමද තියෙනව නේද? ජන්මාණු ශාකයේ මතනෙන්නේ. ලයිකෝපෝඩියම් ගත්තට පස්සේ මොනවද ලයිකෝපෝඩියම් කියන්නේ? සෙලෙජිනෙල් එකක් අනිත් එක ලයිකෝපෝඩියම්. ෆයිලම් ලයිකෝෆයිටා වල. ඒකක් තියෙනවා. නෙප්‍රොලොපිස් ෆයිලම් ටෙරෝෆයිටා වල. පොඩ්ඩක් තියෙනවා ඉතින් ටිකක් තියෙනවා. නැත්තේ නෑ. හරිද? ඊළඟට මොකද ඒක හටගන්නේ අරකින් තමයි. ඊළඟට සයිකස් එකත් ගන්න පුළුවන්. ඔරයිසා සැටිවා කියන මොනවද? ඔරයිසා සැටිවා කියන්නේ V. ඒක නෑ. ඒක ගන්න උත්තරේ ඒක විදිහට තමයි ගන්න. පහද දී ඇති ඇනිමාලියා රාජධානියේ සතුන් කීප දෙනෙකි. මෙම සතුන් පිළිබඳ ප්‍රකාශන කිහිපයක් පහත දී ඇත. ඒ අතරින් සත්‍ය වන්නේ මොකක්ද කියලා අහනවා. හරි. බලන්න මොනවද? සියල්ලගෙම ත්‍රිපස්තර දේහ සංවිධානයක් ඇත. සියල්ලගෙම ත්‍රිපස්තර දේහ සංවිධානයක් තියනවද? නැහැ. නිඩාරියානේ පළවෙනි කෙනා නිඩාරියා වගේ හැම එකක් නැහැ. ඒක වැරදි. මේ අතරින් කරදිය පරිසරයේ හමුවන්නේ A සහ E පමණි. නැහැ. ඔය B කියන එකනත් කරදී ඉන්න පුළුවන්. ඒ නිසා ඒක වැරදි. ඊළඟට මෙම සතුන්ට යම් ආකාරයක සැකිල්ලක් ඇත. ඔව්. හැමෝටම මොකක් හරි ආකාරයක මේගොල්ලෝගේ සැකිල්ලක් තියෙනවා. හරිද? නිඩාරියාවට සැකිල්ලක් තියනවද? නිඩාරියාවට සැකිල්ලක් තියනවද? අනිත් ඒවුන්ට තියනවා කියලා කිව්වොත් නිඩාරියාවට තියනවද සැකිල්ලක්? මෙහෙමයි. ඔතන අස්තිමේ සැකිල්ලක් කියලා කවුරුත් අදහස් කරන්නේ නැහනේ. හරිද? එතකොට නිඩාරියාවන්ටත් යම් ආකාරයක සැකිල්ලක් තියෙනවා. ද්‍රවස්ථිතික සැකිලි. ඊට පස්සේ මතකද අර සැකිලි පද්ධතිය කතා කරේ. ඒතොර ඒක හරි. ඊළඟට අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. 14 ශාක දේහික පිටත ආරක්ෂක වැස්ම සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය සත්‍ය වේද? තදින් ඇසුරුණු සෛල ස්තර කීපයකින් සමන්විත වේ. ශාක දේහික පිටත ස්තරයේ තනි සෛල ස්තරයක් නේද වෙන්නේ? ඒක වැරදි. අපි චර්මයේ හැම විටම උච්චාරණයකින් ආවරණය වේ. හැම විටම උච්චාරණයක් තියෙන්නේ නැහැ. ලපටි හා පරිණත කඳන් මුල් පත්‍රවල හමු වේ. ඔව්. ඒක හරියි. පොඩක් ඉන්න. ඒක ලපටි හා පරිණත කඳන් මුල් පත්‍රවල හමු වේ. කඳන් මුල් පත්‍රවල හමු වේ. ඒක එක්තරා ආකාරයක හරි. හැබැයි ඔය මේ ශාක දෙක පිටත ආරක්ෂක වැස්ම කියන්නේ ඔය අපි චර්මයේ ගැන අහන්නේ. හරිද? අපි චර්මයේ නිර්වචනය ඒකනේ.
ඒක ගැන අහන්නේ. ලපටි හා පරිණත කඳම් වල නෑ නේද? පරිණත කඳම් වල අපිචර්මයක් නෑනේ. දැන් මෙහෙමයි. ඔය වගේ ප්‍රශ්නකදී දැන් ඔය වගේ ප්‍රශ්නේදී ඔයාලා තේරුම් ගන්න ඕනේ මුලින්ම මේ අහන්නේ මොකක් ගැනද කියලා. ශාක දේහයක පිටත ආරක්ෂක වැස්ම කියලා කිව්වහම ඔය අහන්නේ වෙන දෙයක් නෙමෙයි අපිචර්මය කියන එක තේරුම් ගන්න ඕනේ. හරිද? තේරෙනව නේද ඒක? අපිචර්මය කියන එක දැනගන්න ඕනේ ඔයාලා. මොකද ඒක පොතේ තියෙනවා හෙම් පිටින්. එතකොට ඒක ගැන තමයි ඔය අහන්නේ. වැඩිපුර පතිත වන ආලෝකයේ පරාවර්තන දිලිසෙන සුළු රෝම දැකිය හැක. දැකිය හැක කියලානේ තියෙන්නේ. එහෙනම් හරි. හැම එකේම තියෙනවා කියලා නෑනේ. එහෙනම් ඒක හරි. මොනවද ඒවට කියන්නේ ට්‍රිකෝම. 15 වෙනි ප්‍රශ්නයට යන්න. උපරිම ආලෝකයක් ග්‍රහණය සඳහා ශාක ප්‍රරෝහ නිර්මාණය වී ඇත. ඔව්. ඒ සඳහා සම්බන්ධතාවයක් නොදක්වන්නේ පහත කවරක්ද කියලා අහනවා. උපරිම ආලෝකයක් ග්‍රහණය සඳහා ශාක ප්‍රරෝහ නිර්මාණය වී ඇත. ඒ සඳහා සම්බන්ධතාවයක් නොදක්වන්නේ පහත කවරක්ද කියලා අහනවා. බලාගෙන කියවගෙන ශාක උසට වර්ධනය. ඒක තියෙනවා. ආරෝහක කියලා කියන්නේ අර මේ වැල් වගේ જાති. හරි. මේ ආරෝහක ශාක ආධාරයක උදව් කරගෙන ඉහළ ස්තර වෙත ළඟා වීම. හරි. ඒක අදාළයි. කඳ මත සම්බන්ධතාවයක් තියෙනවායි කියන්නේ. මේක හරි. කඳ මත ඇති ගැටයක පත්‍ර සැකස්ම හරි. සමහර පරිසරවල වැඩෙන ශාකවල පත්‍ර තලයේ පළල් වීම ඔව් උපරිම ආලෝක ප්‍රමාණයක් ගන්න තමයි හැම වෙන්නේ. පත්‍ර සලයේ සිරස්ව දිශානත වීම. උපරිම ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය වෙන්න නෙමෙයි සිරස්ව ඉන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ. දැන් මේ විදිහට තියෙන එකේ මේ විදිහට ආලෝකයේ පතිත වෙන පැත්තටම තියෙනවා නම් ඇත්තටම ආලෝකේ ගන්න මෙහෙම ඉන්නේ ශාක පත්‍රේ. හරිද? ශාක පත්‍රේ ඔන්න ඔහොම ඉන්නවා නම් ආලෝ. හැබැයි සමහරක් වෙලාවට ඒක නිකන් සිරස් අතර ඉන්න අපිට ඒක අඳින්න නම් අමාරුයි මට ඒක. හරිද? සිරස් අතර ඉන්නවා. හරිද? එතකොට උඩට ආලෝකය ආවා කියලා මේකට පතිත වෙන්නේ නැහැ. දෙපැත්තෙන් එන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කොහොමද ඒක අඳින්නේ? නිකන් අර උඩින් බැලුවහම ශාක පත්‍රේ ඔන්න ඔහොම පේන්නේ. හරිද? අනිත් එකේදී පේන්නේ ඔන්න ඔහොම. ඒ කියන්නේ සිරස් මේ කියන්නේ මේ තිරස්ව තියනවා නම් උඩින් බැලුවහම මේක තියෙන අනිත් පැත්තට. එතකොට වර මම කියන එක තේරෙනවද? සිරස්ස හිතලා බලන්න නිකන්. එතකොට අත ගන්නකො ඔයගොල්ලෝගේ අත අරගෙන අත උඩට අල්ල ඒ කියන්නේ උඩට තිරස්ව හිස්තවලා බලන්න එන්නේ මේ විදිහට. ඊට පස්සේ සිරස්ව හදලා බලන්න. තිරස්ස හැදුවාම උඩින් ආලෝකයෙන් දින් දෙපැත්තට වදින්නේ නැහැ. පත්‍ර තල දෙකට වදිනවා අඩුවෙන්. ඒක අදාළ නැහැ මේකට. හරි ඊළඟට 16 වෙනි ප්‍රශ්නට යන්න. බින්දු දෙය ශාක වලින් ජලය පිට කරන ක්‍රියාවලියකි. මම කියවනේ උත්සේදනයේ බින්දු දෙය ගැන එහෙම බලා ගන්න කියලා. හරි මේ සම්බන්ධව දී ඇති පහත කවරක් සත්‍ය වේද කියලා නේද? මේ ප්‍රශ්න හොඳයි ඇත්තටම හරි. ඒ කියන්නේ මේ පේපර්ස් 4 ඔයාලා කරපු ප්‍රශ්න මාර විදිහට හොඳයි. මට ළමයි කීප දෙනෙක්ම කිව්වා ඒක. මේ ඒ කියන්නේ මේක කරපු එකෙන් සෑහෙන දේවල් ගොඩාක් එයාලට අහු වුණා කියලා පාඩම් කරලා හිටියට පාඩම් කරාට කොච්චර වුණත් මේ එහෙම ඔළුවට යන්නේ නැහැ මේකේ තියෙන මේ දුන්න පේපර්ස් 4 මේ ෆුල් පේපර්ස් 4 දුන්න ප්‍රශ්න කරන්න ඒගොල්ලොන්ට ගොඩාක් ඒවා අහු වුණා කියලා පොයින්ට්ස් ඒ කියන්නේ අර අස්සවල් වල හැංගිලා තිබ්බ පොයින්ට්ස් අහු වුණා කියලා කිව්වා ස්ට්‍රක්චර් ප්‍රශ්න එහෙම කරද්දි ඒ වගේදී. ඉතින් මේ ඊට අමතරව ඔයගොල්ලන්ට තව එසේ පේපර්ස් 15කුත් දුන්නනේ ඒවත් කරන්න නැතිනේ. කරේ නැත්තම් ඉතින් මේ ඉදිරි දවස් ටිකේ කරන්න ඕක එච්චර හිතන්න එපා නේ මට කලින් කරගන්න බැරි වුණා නේ කියලා මේ පේපර් 4 උනත් කරන්න බැරි වුණා නම් ඕ ගණන් ගන්න එපා ඊළඟ දවස් ටිකේ කරන්න. දැන් පහුගිය දේවල් අය හිතන්න එපා. හරි. ඒ කියන්නේ මට කරන්න බැරි වුණා අරකයි මේක හිතන්න එපා. ඊටු දවස් ටිකේ කරන්න මොනවා හරි. අපිට අර ලැබෙන දේෙන් ගේමක් ගහන්නයි ඕනේ. පරණ දේවල් ගැන හිතිය කියලා ඉතින් බෑනේ අපිට කවදාවත් අපේ අතීතේ වෙනස් කරන්න බෑනේ. අපිට වෙනස් කරන්න පුළුවන් එකම දේ අපේ අනාගතේ විතරයි. බින්දු දේ ශාක වලින් ජලය පිට කරන ක්‍රියාවකි. මේ සම්බන්ධව දී ඇති පහත කවරක් සත්‍ය වේද කියලා නේ. හරි එක අහන්නේ නේද? දවසේ ඕනම වෙලාවකදී සිදුවේ හැක. බින්දු දේ හැම වෙලාවක වෙන්නේ නෑ. බින්දු දේ වෙන්නේ රැට. උත්සේදන චූෂණ බලය නිසා සිදුවේ. නෑනේ මූල පීඩනය නිසානේ සිදුවෙන්නේ නේද? ඕනෑම ශාකයක සිදුවේ හැක. හැම ශාකයකම සිද්ධ වෙන්නේ නෑ. බින්දු දේ සිදුවන ශාකයට සූර්යාලෝකය ලැබුණ විට උත්සේදනය සිදුවේ හැක. ඔව් ඒක හරි. දවල්ට උත්සේදනය වෙනවා. ඊළඟට 17 ජල විභය හා ඊට බලපෑම් කරන සංරචක සම්බන්ධව නිවැරදි නොවන ප්‍රතිචාරය කුමක්ද කියලා අහන්නේ. කියන්නේ හරි නැති එක මොකක්ද කියලා අහන්නේ. විවෘත ජලීය ද්‍රාවණයක 17 වෙනි ප්‍රශ්නේ විවෘත ජලීය ද්‍රාවණයක ජල විභය ද්‍රාව විභයට සමාන වේ. වැරදි. පොඩක් ඉන්න විවෘත ජලීය ද්‍රාවණයක ජල විභය ද්‍රාව විභයට සමාන වේ. ඔව් දෙකම බිඳුවයිනේ. මොක විවෘත ජලීය ද්‍රාවණයක ජල විභය චුට්ටකින්
පොඩක් ඉන්න. හරි මම මේක කියලා දෙන්න. නැත්නම් ඔක පැටලෙනවා. බිඳුවයි නෙමෙයි. ඉන්නකෝ මම කියලා දෙන්න. මෙහෙමයි විවෘත ජලීය ද්‍රාවණයක් කියලා කියන්නේ නිකන් වායුගෝලීය පීඩන තත්ත්වයේ තියෙන ද්‍රාවණයක් නෙමෙයි. හිතන්නකෝ මෙහෙම. හරිද? ඔහොමනේ හිතන්නකෝ. ඕකේ ඔක නිවැරදි ප්‍රකාශය නිවැරදි වෙන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්න හදන්නේ. මෙහෙමනේ තියෙන්නේ. එතකොට දැන් මේකේ ඕනම එකක දැන් අපිට මේක සංශුද්ධ ජලය කියලා නැහැනේ පළවෙනි එකේ. එතකොට ඔයා හිතන්න මේකේ ෂයි මේ විදිහට අපි ලියුවොත් ෂයි W සමානයි ෂයි S ධන ෂයි P කියලා ලිව්වොත් මෙන්න මේ ෂයි P කියන එක බිඳුවක් වෙනවා. ඇයි? විවෘත පද්ධතියක් මේක වායුගෝලයට ස්පර්ශ වෙලා තියෙන්නේ. වායුගෝලීය පීඩනය බිඳුවයි. එතකොට මේකට බිඳුවයි. ඒ නිසා මේකට ෂයි P කියලා අගයක් අපිට ගන්න බෑ. එහෙනම් ෂයි W සමානයි ෂයි S. ඒ කියන්නේ ජල විභවය සමානයි ද්‍රාව්‍ය විභවයට. හරිද? තේරෙනවද? හරි. එතකොට අපිට ඒක හරි කියලා ගන්න පුළුවන්. සංසුද්ධ ජලයේ ද්‍රාව්‍ය එකතු කරනකොට ද්‍රාව්‍ය විභවයේ ඍණාගය අඩු වේ. ඔව්නේ ඍණාගය ටික අඩු වෙනවා. ඒක හරිනේ. හරි. ශාකවල කුරු වර්ධනය, වියපත් පත්‍රවල උග්‍ර හරිතක්ෂය මෙන්න මේ යන උණතා ලක්ෂණ ඇති කිරීමට හේතුව ඛනිජ මූලද්‍රව්‍ය මොනවද කියලා අහනවා. මොනවද මට ඔක්කොටම කලින් කියන්නකෝ මේ මූලද්‍රව්‍ය මොනවද කියලා. ශාකවල කුරු වර්ධනයට වියපත් පත්‍රවල උග්‍ර හරිතක්ෂයට හේතු වන මේ මූලද්‍රව්‍ය මොනවද කියලා. කුරු වර්ධනය වියපත් පත්‍රවල උග්‍ර හරිතක්ෂය ඇත්තටම කියනවා නම් මේක වෙන්නේ නයිට්‍රජන් නැති වුනහම. හරි. නයිට්‍රජන් නැති වුනහම තමයි ඕක වෙන්නේ. ඔයාලගේ රිසෝස් බුක් එකේ 145 වෙනි පිටුව බලන්න. හරි. 145 වෙනි පිටුව බලන්න රිසෝස් බුක් එකේ. ඒ කියන්නේ අර ඔක්කොම තියෙන රිසෝස් බුක් එකේ ඒ කියන්නේ පළවෙනි පාඩම් පහම තියෙන රිසෝස් බුක් එකේ 145 වෙනි පිටුව බලන්න. ඒකේ වගුවක් තියෙනවානේ. ඔන්න ඔය වගුවේ තමයි තියෙන්නේ. නයිට්‍රජන් තමයි මේකට හේතුව වෙන්නේ. හරි. සාමාන්‍ය ඔය වගේ ප්‍රශ්න දුන්නොත් දෙන්න වගේ ප්‍රධාන මූලද්‍රව්‍යකින් ඉතින් හරිද? ඒ ලෙවල් වලට අර අස්සවල් වල තියෙන මූලද්‍රව්‍ය වලින් දෙනවා අඩුයි. හරිද? ප්‍රධාන වශයෙන්ම තියෙන එකකට තියෙන නයිට්‍රජන් නේ. නයිට්‍රජන්, මැග්නීසියම්, කාබන් ඔන්න ඔය වගේ තමයි ඉතින් දෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් දුන්නොත් විශේෂයෙන්ම නයිට්‍රජන් බලන්න ගොඩක් වෙලාවට ප්‍රශ්නවල නයිට්‍රජන් ගැන තමයි දාලා තියෙන්නේ. අඩුම තරමේ ඒක හරි බලාගෙන යන්න. ශාකවලදී සීලම කාබනික සංයෝගවල සංඝටක මූලද්‍රව්‍යකි නෑනේ. ස්වභාවික ජීවි දේහ 18 වෙනි ප්‍රශ්නේ නේද? ස්වභාවික ජීවි දේහ පස අතර පමණ චක්‍රීකරණයට ලක් වෙන්නේ නෑනේ. මේ පරිවෘත්තීදී වැදගත් මූලද්‍රව්‍යකෝ. පරිවෘත්තීදී වැදගත් මූලද්‍රව්‍යයක් තමයි. නයිට්‍රජන් පරිවෘත්තීය කියලා ඉතින් වෙනම එකක් තියෙනවනේ. ඒක හරි. ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නේ බලන්න. අවෘත බීජක ශාකවල අවෘත බීජක ශාක කියන්නේ මොනවා? සපුෂ්ප ශාක, ඇන්තොෆයිටා. සපුෂ්ප ශාක ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඇන්තොෆයිටා ඕන එකක් කියන්න පුළුවන්. අවෘත බීජක ශාකවල ප්‍රජනනයේදී පිළිගත හැකිවන්නේ පහත සඳහන් කවරක්ද කියලා කියනවා. පිළිගන්න පුළුවන් ප්‍රකාශය අහන්නේ නේද? සෑම විටම විකරණය වූ පත්‍රවල 4කින් යුක්ත පුෂ්ප ඇතිවේ වැරදි. පරාගදානය තුළදීම ශුද්ධ බීජාණු උනන විභාජනයෙන් පුංජන්මාණු ශාක විකසනයේ වේ. ඒකනම් පරාගදානය තුළදීම ශුද්ධ බීජාණු උනන විභාජනයෙන් පුංජන්මාණු ශාක විකසනයේ වේ. නෑ, ඒක වැරදි. ඊළඟට සංසේචනය වීමෙන් පමණ ඩිම්බකෝෂයේ ඵලයක් බවට විකසනය වෙන්නේ නෑ. ඩිම්බකෝෂයේ ඵලයක් බවට විකසනය වෙන්නේ සංසේචනය වෙන්න ඕනේ නෑ. හරි. ඒක අපි දන්නවා. වර්ණවත් පුෂ්ප නිපදවීම පරාගණය සඳහා ඇති විශේෂ අනුවර්තනයකි. නිපදීම පරාගණය සඳහා ඇති විශේෂ අනුවර්තනයකි. පරපරාගණය සඳහා ඇති විශේෂ අනුවර්තනයක් නම් නෙවෙයි. අණ්ඩසෛල එකක් පමණක් දරන ඉතා ශීනෝ ජයජන්මන ශාකයක් ඇතිවේ. අණ්ඩසෛල එකක් මෙහෙම මේ වර්ණවත් පුෂ්ප නිපදවීම පරපරාගණය සඳහා ඇති විශේෂ අනුවර්තනයක් කියන එක හරි කියලා ගන්න පුළුවන්. ඉතින් මේක හරි කියලා ගන්න පුළුවන්. මේ දෙකම දෙකම හරි කියලා ගන්න පුළුවන්. කමන්නේ ඒක අවුලක් නැහැ. ඒ කියන්නේ ඔයාලා කැමති එකකට ගහන්න තිබ්බොත් ඒකට හරි ගන්න පුළුවන්. හරි. ඵල වර්ධනයේ උත්තේජනය ඕකේ. ඵල වර්ධනයේ උත්තේජනය කරන්නේ ගිබරලින් නේද? ඵල විකසනයේ යාමනය කරන්නේ නා ඔක්සින්. ඵල ඉදීම දිරිගන්වන්නේ කවුද? එතිලීන්. බලන්නකෝ ඔය බලන්න දැන් මේක තියෙන්නෙම ඵලය සම්බන්ධව. ගෙඩිය ඵලය ගෙඩිය අන්න ඒක සම්බන්ධ තමයි අහලා තියෙන්නේ. ඵල වර්ධනය වෙන්නේ
උත්තේජනය කරන්නේ ගිබරලින්. ඵල විකසනය යාමනය කරන්නේ කියන්නේ හැදෙන එක. ඵලයක් හැදෙන එක. හැදිලා වර්ධනය වෙන්නේ ගිබරලින්, හැදෙන එක කරන්නේ ඔක්සින්. ඊට පස්සේ හැදිලා වර්ධනය වුණාට පස්සේ ඉදෙන්නත් එපා. ඉදෙන එක හදන්නේ කවුද? ඉදෙන එක වැඩි කරන්නේ කවුද? එතිලීන්. උත්තරේ 2. හරි 21කට යන්න. 21 ඉඳලා 30 දක්වා අපි කතා කරගමු ශ්‍රේණිකව පටස් ගාලා. ශ්වසනයේ සමස්තික යාමන ක්‍රියාවලියට අදාළ සිදුවීම් පියවර කිහිපයක් පහත දැක්වේ. නිවැරදි අනුපිළිවෙලින් තෝරන්න කියලා කියනවා. බලන්න පළවෙනියට මෙන්න ඕනේ පටකවල CO2 මට්ටම ඉහළ යයි 1. ඊළඟට සුසුම්නා ශීර්ෂකයේ ප්‍රධාන රුධිර වාහිනිය මගින් සංඥා ලබා ගනි. පොඩකින්න පටකවල CO2 මට්ටම ඉහළ යයි. එතකොට වෙන්න ඕනේ pH අගය අඩු වෙන එකනේ. ඒ නිසා ඒ ගන්න බෑ. හරි මේක තමයි 2. ඊළඟට පෙනහැලි වාතාශ්‍රයේ ගැඹුර හා ශීඝ්‍රතාවය වැඩි කරන එක වැඩිපුර හුස්ම ගන්න හදනවා. හරි ඊළඟට රුධිර pH අගය ඉහළ යයි. එතකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් අඩු වෙනවා. ඒ කියන්නේ ආම්ලිකතාවය අඩු වෙනවා. pH අගය වැඩි වෙනවා. 1 4. ඊළඟට රුධිර pH අගය සාමාන්‍ය අගයට වෙනවා 5. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. උත්තරේ 1. 22 මානව ප්‍රතිශක්තිය පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ තුලින් නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහනවා. මොකක්ද නිවැරදි ප්‍රකාශය? ඉන්ටර්ෆෙරෝන් පළමු පෙළ බාහිර ආරක්ෂණයේ සපයන සෛල වර්ගයේකි සංස්ථානික ප්‍රතිචාරයක වැරදි. පළමු පෙළ නෙමේ. සංස්ථානික ප්‍රතිචාර ලෙස යම් සීමාව තුළ දේහ උෂ්ණත්වය ඉහළ ගියට භක්ෂක සෛලතාවයද අඩු වේ. හරියටම හරි. ඒක හරි. නෑ ඒක වැරදි. ප්‍රතිශක්ති විද්‍යාත්මක මතක ඇති හැකියාව සත්ව රාජ්‍යනේ නෑ. ඒක අපෘෂ්ඨවංශීන්ට නෑ. එකම එපිටෝපේ සහිත අණු අඩංගු ඕනෑම වියද්දනකට E හා B සෛල වර්ග දෙකම ප්‍රතිචාර දක්වයි. ඔව්නේ. ඒක හරි. එහෙම එකක් තියෙනවා. ඊළඟ 23. ඒවනම් පොඩ්ඩක් අර ඔයගොල්ලන්ට අවුල් ඇති මේ මාතෘකාන මේ ගණන් ගන්න එපා. පුළුවන් දේවල් ටික කරන්න. හරි. හැමදේම මේ කියන්නේ පුළුවන් වෙන්න ඕන කියලා එකක් නැහැ. පිස්සුව එහෙම එකක් නැහැ. රුධිර පරිමාව හා පීඩන යාමනය පිළිබඳ පහත දී ඇති රෝමිලක්කම් 1 ක්‍රියාව හා රෝමිලක්කම් 2 හේතුව නිවැරදිව ගලපා ඇත්තේ කුමක්ද කියලා අහනවා. බලන්න. රුධිර පරිමාව හා පීඩනය යාමනය පිළිබඳ පහත දී ඇති ක්‍රියාව හා 2 හේතුව නිවැරදිව ගලපා ඇත්තේ කුමක්ද? මොකද්ද මේකින් ඕනේ බලන්න. රිනින් ශ්‍රාවය කිරීම 23 වෙනි ප්‍රශ්නේ. රිනින් ශ්‍රාවය කිරීම ජලය වැඩි ප්‍රමාණයට රුධිරයට ප්‍රතිශෝෂණය. දමනිකා සංකුංචනය වීම ඇල්ඩෝස්ටරෝන් ශ්‍රාවය වීම. නෑ. ඇල්ඩෝස්ටරෝන් ශ්‍රාවය වීම ඇන්ජියෝටෙන්සින් 1 ශ්‍රාවය වීම. ඒක නම් හරි නේද? ඒක හරි. C තමයි හරියන්නේ. 24 ස්වයං සාධක ස්නායු පද්ධතිය පිළිබඳ පහදයකදී නිවැරදි ප්‍රකාශය වන්නේ හරිය ගහන්නේ. අණුවේගී ස්නායු පද්ධතිය මගින් දේහය සංසුන් කරන අතර අණුවේගියකින් සංසුන් කරනවේ වැරදි. ප්‍රත්‍යනුවේගී ස්නායු මධ්‍ය ස්නායු පද්ධතිය නිකුත් වුණේ මොළයේ පාදස්තයෙන් හෝ සුසුම්නාවෙනි. ඒක හරි. ඊළඟට 25 බලන්න. සංවේදී ප්‍රතිග්‍රාහක හා ඊට අදාළ කෘත්‍යයන් පිළිබඳ පහත දැක්වේ නිවැරදි අහන්නේ හරි එක අහන්නේ නේද? 25 වෙනි ප්‍රශ්නේ මම කතා කරන්නේ. රෆ්නි දේහාණු අඩු හා වැඩි උෂ්ණත්වය විතර වැරදි. යෂ්ටි සෛල රාත්‍රී පෙනීම ලබා දී හරි. පැසිනියන් දේහන විශාල පීඩන වෙනස් වලට සංවේදී විකත් හරි. ආලින්දනාලේ රෝම සෛල චලනයේ හඳුනාගෙන චලනය නම් නෙවෙයි වැරදි. එතකොට එන්නේ Q සහ R. ඊළඟට 26. මිනිස් ඇසේ ක්‍රියාකාරීත්වයේදී පැහැදිලි ප්‍රතිබිම්බයක් දෘෂ්ටි විතානය මත ලබා ගැනීම සඳහා ආලෝක කිරණ කාචයෙන් පරාවර්තනය වීම අවශ්‍ය වේ. පරාවර්තනය නෙමෙයි වෙන්න ඕනේ. නේද? වර්තනය වෙන්න ඕනේ. ඒක වැරදි. කණිනිකාවේ ප්‍රමාණය වෙනස් කිරීම මෙන්ම අශ්‍ය ප්‍රතියෝජනය අවශ්‍ය වේ. හරි. ඊළඟ ඒවා වැරදි ඉතින් හරි. මාන වෙලාව යන නිසා මේ වැඩි කතා කරන්න නැත්තේ හරි. මානව අන්තරාසර්ග පද්ධතියට අයත් ග්‍රන්ථිය හා ඒවයි අන්තරාසර්ග ස්‍රාවයන් නිවැරදිව දැක්වෙන ප්‍රතිචාරය වන්නේ. බලමුකෝ. 27 වෙනි ප්‍රශ්නය. තයිරොයිඩ් ග්‍රන්ථිය තයිමොසීන් හෝමෝනේ එහෙම එකක් නන්නේ. අයත් ගන්ධය ඒවයි නිවැරදිව දැක්වෙන ප්‍රතිචාරය නෙහන්නේ. තයිමොසීන් තයිරොක්සීන් පූර්ව පිටුටරි ෆොලැක්ටිස් ශ්‍රාවී හෝමෝනය.
පොලැක්ටින් ශ්‍රාවී හෝමෝනය නෑ. හයිපොතැලමස් අධියුක්ක බාහික පෝෂී හෝමෝනය නැත. ඒක ශ්‍රාවී කරන එක නම් හරි අධියුක්ක බාහික එක නෙමෙයි. තයිමස් ග්‍රන්ථිය මෙලටොනින් හෝමෝනය. තයිමස් එකෙන් මෙලටොනින් නිදහස් වෙනවද? තයිමසෙන් මෙලටොනින් නෑ. අධියුක්ක බාහිකේ කෝටිසෝල් ඒක නම් හරි. මානව ශුක්‍රාණු ජනනය හා අණ්ඩෝත්භවය පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ තුළින් නිවැරදි වන්නේ මොකක්ද කියලා අහනවා. මානව ස්ත්‍රීන්ගේ පරිණත අණ්ඩ සෛලයක් විකසනය වීමට දිගු කාලයක් ගතවන අතර පරිණත ශුක්‍රාණු සෛලය නිපදවන ගතවන කාලය සති 4ක් වේ. නෑ සති 4ක් නෙමෙයි නේද? දවස් 72ක්. ශුක්‍රාණු ජනනය හා අණ්ඩෝත්භවයේ අවිනිශ්චය ක්‍රියාවලි වේ. නෑ. ශුක්‍රාණු ජනනයේදී මෙන් නොව අණ්ඩෝත්භවයේදී උපතට පෙර මූලික ජන්මාණු සෛලවල අණු විභාජනය සම්පූර්ණ වේ. ඔව් ඒක හරි. 29 සංසේචනයෙන් දින 8කට පමණ පසු බ්ලාස්ටෝකෝස්ටය අවස්ථාව එළඹේ. නෑ. අධිරෝපණයෙන් පසු වැරදි එක. අධිරෝපණයෙන් පසු පෝෂ බ්ලාස්ටය මගින් එන්ඩෝමෙට්‍රියම් ආක්‍රමණය කරන අතරින් ශ්‍රාව්‍ය වන එන්සයිම් ගර්භාෂක ආශ්‍රයෙන් බිඳ දන. හරි. ඒක හරි. බලන්න ඔයගොල්ලෝගේ තියරි වල තියෙනවා ඒවා. හරි. මෙන්ඩලිය නොවන මෙන්ඩල්ගේ එකෙන් තියෙන නේද? ඔව් හරි ඒක හරි. මෙන්ඩලිය නොවන ආවේනික රටාවලදී F2 පරාබර රූපානුදර්ශ අනුපාත පිළිවෙල නිවැරදි වන්නේ මොකද්ද? මේවා මෙහෙමයි. සාමාන්‍ය ඔයාලට බලන්න පුළුවන් නම් විතරක් බලන්න දැන් මේ ප්‍රවේණී පාඩම් අර මනසට නිකන් වදයක් වගේ නම් දැන් බලන්න යන්න එපා. මේකේ අනුපාත නිවැරදිව ඇත්තටම තියෙන ඔය අවසාන එකේ. හරිද? ඕකේ තියෙන ඔය 1ට 2ට 1 කියලා තියෙන සහ ප්‍රමුඛතාවය. අන්න ඒකේ තමයි හරි එක. ඊළඟට අපි යමු අවසාන ප්‍රශ්න ටික චුට්ටක් කතා කරලා එන්න. නැත්නම් නිකන් විකාර වෙනවා. ග්ලයිකොලිසිස් සම්බන්ධ පිළිගත හැකි ප්‍රකාශය වන්නේ. ස්වායුමෙම නිර්වායු ශ්වසනයේ පළමු පියවර වේ. ඔව්නේ. සුවනෂ්ටික හා ප්‍රාග්නෂ්ටික ජීවීන්ගේ ශරීර ප්ලාස්මය තුළ සිදුවේ. ඔව්නේ. ග්ලයිකොලිසිස් එහෙම හරි. එක් ග්ලූකෝස් අණුවකින් ඇසිටයිල් සහ එන්සයිම් අණු දෙකක් නිපද වේ. ඒක ග්ලයිකොලිසිස් නෙවෙයිනේ. එන්සයිම්ගේ උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා ශ්‍රේණියකින් සමන්විත වේ. ඒක හරි. ශක්තිඵල ලෙස ATP හා NADPH නෑ වැරදි. ABD උත්තර 1. පහත සඳහන් ජීවීන්ගේ චුෂකර ග්‍රාහිකා හා ජලක්ලෝම පිහිටන සත්ත්වකාණ්ඩ පිළිවෙලින් චුෂකර කූඩැල්ලා හරි ග්‍රාහිකා මුහුදුමල හරි නාලපාද පසඟිල්ලා හරි ජලක්ලෝම බලය මාළුව හරි. ඒක හරි. ඊළඟ එක චුෂකර බූවල්ලා හරි ග්‍රාහිකා හයිඩ්‍රා හරි නාලපාද බංගුඩ තාරකාවා හරි ඒ කියන එකිනොඩමේට ගැන අහන්නේ වැරහැලි පණුව ජලක්ලෝම කියන එකත් හරි. ඒක හරි. ඊළඟ එක ප්ලැනේරියා චුෂකර මුහුදු කැකිරි මුහුදු ඒවා වැරදි නේද? A B තමයි උත්තරේ හරි එක. ඊළඟට 43 ශාකවල ප්ලෝයම පරිසංක්‍රමණයේදී සාමාන්‍යයෙන් අපායනයේ තමාට ආසන්න ප්‍රවේගයෙන් සීනි ලබාගනි හරි. සියලුම ශාකවල සීනි ප්ලෝයම තුළට පරිවහනය සක්‍රියව සිදුවේ නෑ වැරදි. ප්ලෝයම තුළට පරිවහනය සක්‍රියව සිදු කරන එක වැරදි. මේ අක්‍රියවත් වෙනවනේ මේ අපායනයේදී. අපායනයේදී නිදහස් සීනි සාන්ද්‍රණය සෑම විටම පෙනීර නලයේ සීනි සාන්ද්‍රණයට වඩා අඩුය. ඒක හරි. එහෙම වෙන්න එපා ඉතින්. යාබදව ඇති පෙනීර නල දෙකක ප්ලෝයම් විශ්වයේ පරිවහනය ප්‍රතිවිරුද්ධ දිශාවට සිදුවේ හැක. ඔව් ඒක ද්විදිශාත්මක වෙන්න පුළුවන්. ප්ලෝයම පරිසංක්‍රමණය එකම පැත්තට වෙන්න ඕනි කියලා එකක් නැහැ. ඒක දෙපැත්තටම වෙනවා. මේ ඔයාලා මේවා කරලා තියෙනවා කියලා හිතන මම මේ කතා කරගෙන යන්නේ ඈ. මේ කියන්නේ මේ මම කියන්නේ ෆස්ට් ටයිම් බලනවා කියලා හිතලා නෙවෙයි. හරිද? ඔයාලා කරලා තියෙනවා කියලා හිතලා තමයි මම මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඊළඟට ඒකේ ACD උත්තරේ 2. 44 යන්න. සහජ ප්‍රතිශක්තියේදී වැදගත් වන අභ්‍යන්තර හා බාහිර ආරක්ෂණ ආකාරයක් බැගින් පිළිවෙලින් සඳහන් පිළිතුරු තෝරන්න කියලා කියනවා. ප්‍රදාහක ප්‍රතිචාර ශ්‍රාව ඒක හරි. අභ්‍යන්තර බාහිර ඒක හරි. මිනිස් සම
කියන එක අපිට ගන්න බෑ නේද? අභ්‍යන්තර නෙමෙයි මේක වැරදි. භක්ෂක සෛල ශ්ලේෂ්මල පටල ඒක හරි. ඉන්ටර්ෆෙරෝන් මිනිස්සම ඒකත් හරි. ශ්‍රාව ස්වභාව නෑ නෑ ඒක වැරදි. ACD උත්තරේ 2. 45ට යන්න. හයිපොතැලමස් පූර්ව මොලේ පිහිටයි. ඔව්. දේහ උෂ්ණත්වය යාමනය කරයි. ඔව්. තැලමසට වහාම පහළින් පිහිටයි. නෑ නෑ නෑ. ස්නායු තන්තු මගින් අපර පිටියුටඩීට සම්බන්ධ වේ. ඔව් ඒක හරි. සංකීර්ණ මානසික ක්‍රියාවලිය සමෝධනය නෑ. ABD උත්තරේ 1. මානව කශේරුකා වක්‍ර පිළිබඳ පහත කිනම් ප්‍රකාශ නිවැරදිද කියලා අහනවා. ග්‍රාවී හා උරස් වක්‍ර ද්විතීක වක්‍ර වේ. නෑනේ වැරදි. ප්‍රාථමික වක්‍ර. පළමු ද්විතීක වක්‍රය කටී වක්‍රය නෑනේ වැරදි. කටී වක්‍රයේ පූර්ව දෙසට උත්තලේ හරියටම හරි. උපතේදී පවතින ප්‍රාථමික වක්‍ර පමණයි. ඔව් එකයි තියෙන්නේ. ඍජුව පවත්වා ගැනීමට ද්විතීක වක්‍ර පමණක් වැදගත් වෙන්නේ නෑ. CD උත්තරේ 4. ඊළඟට බලන්න 47 ක්ලෝන වාහකයක තිබිය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණයක් වන්නේ සලකුණු ජාන තිබීම ඒක හරි මේ පාඩම් නම් අමාරු නම් අතහැරලා දාන්න දැන් අය ඔළුවට විකාරයක් කරගෙන මෙහිමයි අපි ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා අදාළ අවස්ථාවේදී මේ හරිද ඒක එච්චර හිතන්න එපා ඔයාලා හරි ඊළඟට ප්‍රතිවලිත ආරම්භක ස්ථානයේ තිබීම සෙන්ට්‍රොමීරයේ අනුක්‍රමයක් තිබීම බහුවිධ ක්ලෝනකරණ ස්ථාන පැවතීම ඒ ටික තියෙනවා බලන්නකෝ ප්‍රතිවලිත ආරම්භක ස්ථානයේ තිබීම ඔරයි ස්ථානය කියලා කියන්නේ ඒක හරි සෙන්ට්‍රොමීරයේ අනුක්‍රමයේ තිබීම වැරදි බහුවිධ ක්ලෝනකරණ ස්ථාන පැවතීම ඒක හරි ඕක උත්තරේ ඉන්ට්‍රෝන හෙක්සෝන පැවතීම ඒක නම් අනන්‍ය ලක්ෂණයක් නෙවෙයි එතකොට 47ට උත්තරේ 1 කියලා තමයි ගන්න වෙන්නේ ඊළඟට 4 5 ඒක තේරුම් නැත්නම් ගණන් ගන්න එපා හරියද එච්චර ඒ හිතන්න එපා මේ ප්‍රශ්න ගැන පහත දී ඇති ජීවීන් අතුරින් අන්තරායට ලක් වූ ජීවීන් ඇතුළත් පිළිතුර ඒක හොඳ ප්‍රශ්නයක් ඒක නම් ඕනේ ඉතින් ඒව ඕනේ C cells දිවයිනේ යෝධ ඉබ්බා නෑනේ පුංචි ලේනා නෑනේ අලියා yes අන්තරායට ලක් වූ කියන එක හරි අලියා වෙසක් ඕකි yes අන්තරායට ලක් වූ කියන එකට හරි බටර් කප් නෑ එතන CD උත්තරේ 4 ආහාර මගින් මිනිසාගේ දේහය තුළට ඇතුල් වෙන ව්‍යාධි ජනකයින් වන්නේ කියලා අහනවා. ආහාර කරහා ඇතුල් වෙන ව්‍යාධි ජනකයන් අහන්නේ. සල්මොනෙල්ලා ටයිපි කියන එක හරි ළමයි. හරිද? ආහාර මගින් ඇතුල් වෙන්න පුළුවන්. ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් කියන එකත් හරි. එකත් ඇතුල් වෙන්න පුළුවන්. දැන් ඔයාලා මගෙන් අහයි මේ වාගේ නම් මතක තියාගන්න ඕනේද කියලා. ඔව් ඇත්තටම කියනවා නම් ආහාර හා සුද්ධජීවීන් මාතෘකාව යටතේ තියෙන සුද්ධජීවීන් නම් මතක තියාගන්න ඕනේ. ඔබට පුළුවන් නම් හරිද බැරි නම් ඉතින් අතහැරලා දාන්න. එහෙම කිව්වොත් ඉතින් හැමදේම අතාරින්න වෙනවනේ. මෙහෙමයි ළමයි. ඒ කියන්නේ පුළුවන් උපරිමයෙන්ම කරන්න. ඕක ඕනේ නැහැ නේ කියලා රිලැක්ස් වෙන්න නෙමෙයි. පුළුවන් උපරිමයෙන්ම try කරන්න. එහෙම try කරලා විභාගේ හෙට දක්වාම අද රෑ දක්වාම try කරලා බැරි නම් දෙයක් කරගන්න. එතකොට අතහැරලා දාන්න. දැම්මම අතාරින්න හදන්න ඕනේ නැහැ ඉතින්. සමහර පාඩම් පිටින් ඉතින් අතාරින්න වෙනවා දැන් අනුක ජීව විද්‍යාව වගේ පාඩමක වලට ඔළුවට යන්නේ නැත්නම් අතහැරලා දැම්මට කමක් නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ හරිද ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියේ ලෙප්ටොස්පයිරෝසියා ඉන්ට්‍රගෝනස් ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි ස්ට්‍රෙප්ටොකොකස් නියුමෝනියේ කියන එක නම් ඇත්තටම කිව්වොත් ළමයි එක්තරා ආකාරයක ඇතුල් වෙන්න පුළුවන් හරිද ආහාර ලෙප්ටොස්පයිරා ඉන්ට්‍රගෝනස් ඒවත් ඇති ඇතුල් වෙන්න නම් පුළුවන් හැබැයි ප්‍රධාන වශයෙන්ම ওই පළවෙනි දෙක තමා උත්තරේ 3 කියලා ගන්න කවුරු හරි කෙනෙක් හිතුවොත් මේවත් ඇතුල් වෙන්න පුළුවන් කියලා ඉතින් 5 කියලා ගන්න පුළුවන් අර වැඩිපුර තර්ක කරද්දී ඒවත් ඇතුල් වෙන්න පුළුවන් කියලා ගන්න පුළුවන් නිසා 5 විදිහට ගන්නත් පුළුවන් ඉතින් හරිම උත්තරේ 3 ඊළඟට නැනෝ තාක්ෂණය ගැන තියෙන්නේ නැනෝ තාක්ෂණය ටයිටේනියම් ඩයොක්සයිඩ් හා සිල්ල නැනෝ අංශු භාවිතා කරයි මොකද කියන්නේ ඔව් ඒක හරි නැනෝ සංවේදක උපකරණ භාවිතා කරයි හරි රන් නැනෝ ෂෙල්ස් භාවිතා කරයි නැනෝ වට්ටෝරගත ලිපෝසෝම් භාවිතා කරයි නැනෝ සංගත භාවිතා කරයි උත්තරේ 5 ඒක මේ නැනෝ තාක්ෂණය මං කිව්ව නේද මේ පාර නැනෝ තාක්ෂණේ බලා ගන්න කියලා නිකන් පොඩ්ඩක් කියව ගන්න එක මොනවද තියෙන්නේ කියලා නිකන් පරිසරේ පාඩම් වගේ තියෙන්නේ. හරි. මේකේ දෙවනි කොටසට ගියාම ස්ට්‍රක්චර් පේපර් එකේ ඇත්තටම මම බොරුවට කියවන්න යන්නේ නැහැ. ඔයාලට මේ දීලා තියෙන්නේ මේ මොකද්ද? ඔයාලට දීලානේ තියෙන්නේ මේ මොකද්දනේ
මාකින් එක ඒ නිසා මම මේක ගැන කතා කරන්න යන්නේ නැහැ වැඩිය. මට හැබැයි මෙන්න මේකේ මෙන්න මේ මෙන්න මේ ප්‍රශ්න ගැන චුට්ටක් කියලා දෙන්න වෙනවා ඔයගොල්ලන්ට. මොකද දන්නවද? මෙන්න මේ පරීක්ෂණය මේ රෝහියෝ පත්‍රයක යටි අපිචර්මීය සෛලවල ද්‍රාව්‍ය නිර්ණය කිරීම සඳහා සිදු කරන පරීක්ෂණය ගැන නම් චුට්ටක් කියලා දෙන්න ඕනේ. හරි අපි ඒක පොඩ්ඩක් කතා කරමු ඈ. පොඩ්ඩක් ඉන්න මම ප්‍රශ්න 10ක් අතහැරියා නේද? ඒ ටික කතා කරන්න මේක අමතකුණා. 31 සෝරි ඒක අතහැරියන් 31 31 මිනිසාගේ පූර්ව ගාත්‍රය බර ඉසිලීමට හා පුළුල් පරාසයක චලනය සඳහා පමණක් අනුවර්තනය වී ඇත. නෑ. ඒ ග්‍රහණයට ඒක වැරදි. හස්ත කුර්චාස්ති 8 අවිදුර හා විදුර ලෙස පේලි දෙකට සැකසී අතර ඒවා එකිනෙක බැඳී පවතින නිසා ඒවා අතර චලන සීමා වේ. ඒක හරි. ප්‍රසිද්ධිය මොකක්ද උරි? ඒක හරි. සමයුග්මක ප්‍රමුඛ දම්පහ මල් දරන සහ සමයුග්ම නිලින සුදු පැහැති මල් දරන ස්වීට් පී ශාකයේ මාදල දෙකක් අතර මුහුණ ලැබෙන F1 ශාක 100ක් දම් පැහැ මල් දරයි. F1 ශාක අතර අන්තර්ජාබිජාරණයෙන් ප්‍රතිඵලව F2 පරම්පරාවේ දම් හා සුදු මල් දරන ශාක අතර පවතින 9ට 7කි. මේ සඳහා හේතු වේගයක්ේ පහත සඳහන් කුමන අන්තර් ක්‍රියාවද කියලා අහනවා. මොකක්ද අන්තර් ක්‍රියාව? ඔක දැක්ක ගමම කියන්න පුළුවන් ඉතින්. නිලීන අභිභවන අපි ස්වීට් පී එහෙම කතා කරන්නේ නිලීන අභිභවන. මෑ ශාකයක වටකුරු බීජ රැලි වැටුණු බීජ වලට ප්‍රමුඛ වන අතර දිග කරල් කෙටි කරල් වලට ප්‍රමුඛය. වටකුරු බීජ දිගු කරල් ඇති ශාකයක් සමයෝගී නිලීන ශාකයක් සමග මුහුම් කළ විට පහත සඳහන් ප්‍රජනිතය ලැබුණි. සමයෝගී නිලීන ශාකය සමග මුහුම් කළ වටකුරු බීජ සහිත දිගු කරල් සහිත ශාකයේ ප්‍රවේණි දර්ශය වන්නේ කියලා අහනවා. අපි ওই ගාන හදමුද අපි? ඔය ගාන හදන විදිහ මම නැත්තම් කියලා දෙන්නද ඔයාලට? අපි ගාන පොඩ්ඩක් බලමු. හරි. හරි. ඒ ගාන පොඩ්ඩක් ඉතුරු කරලා ඉතුරු ඒවා ටිකට උත්තර අරගෙන ඔය ගානට යන්කෝ ඉක්මනට. ඔය ගාන පොඩ්ඩක් බලමු. ඒක ගාන ටිකක් ෂෝක් ගානක්. අපි ඒක කියලා දෙමු. ඒක හදමු අපි. ජානකේතේ කෝඩෝන 64ක් ඇමයිනෝ අම්ල 20 සඳහා කේත සපයයි. කෝඩෝන 64ම දායක වෙනවද? නෑ නේද? 61යි නේද? මොකද 64න් 64න් 3ක්ම ස්ටොප් කෝඩෝන. එක දායක වෙන්නේ නැහැ. එතකොට 34ට 1 කියන උත්තරේ වැරදි. mRNA නියුක්ලියෝටයිඩ් භස්ම තීත්ත වේ. ඔව් ඒක හරි. 35ට යන්න. පහත සඳහන් ඒවායින් වර්ණ දේහවල ව්‍යුහය වෙනස් වීම නිසා හටගන්නා විකෘති යුගල වන්නේ. වර්ණ දේහ විකෘති වල අහන්නේ නේද වෙනස් වීම. පරිසංක්‍රමණයේ ප්‍රතිලෝමය කියන දෙක නේද? දන්නේ නැත්නම් ගණන් ගන්න එපා. එච්චර හිතන්න එපා. දන්න ඒවා ටික බලාගෙන යන්න. ඊළඟට ශ්‍රී ලංකාවේ ඒකදේශීය ඒකදේශීය දේශීය විදේශීය විශේෂ පිළිවෙලින් yes ගාසීනියා ඒ කියන්නේ මොනවා ගොරකා කිතුල් දේශීය ශාකයක් කිතුල් කියලා කියන රබර් කියලා කියන විදේශීය ශාකයක් ඒකදේශීයයි ගාසීනියා ඊළඟට 37 බලන්න ශ්‍රී ලංකාවේ දේශගුණ කලාප පිළිබඳ නිවැරදි සංකලන වන්නේ ශුෂ්ක නිවර්තන කටුකැල දමන වර්ෂාපතනේ ඔන්න ඔහොමලු. ඒක වැරදි. ඊළඟ එක වියලි නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත ශුෂ්ක තෘණ භූමි වර්ෂාපතනේ ඒක නෑ නේද? ආදේශගුණක කලාපය අතරමැදි වෙනවා නම් අතරමැදියකට අතරමැදි දේශගුණික කලාපයේ කඳුකර වනාන්තර තියෙනවද? ඔව් ඒක හරි. කඳුකර වනාන්තර තියෙනවා. අතරමැදි දේශගුණික කලාපයට අදාළව තෘණ භූමියක් විදිහට සැවානා තියෙනවද? ඔව් ඒකත් හරි. ඊට පස්සේ දේශගුණ කලාප අතරමැදි විදිහට වර්ෂාපතන යන්නේ ඔන්න ওই විදිහට 2250 2000. ඔව් ඒකත් හරි.
ඒ උත්තරේ හරි. සාමාන්‍යයෙන් ඔයාලා පාඩම් කරද්දී ඔන්න ওই විදිහට පාඩම් කරනවා. ශ්‍රී ලංකාවේ ඒවා පාඩම් කරනවා නම් දේශගුණික කලාප ශුෂ්ක වියලි අතරමැදි තෙත් මේ කියලා හතර බෙදා ගන්න. ඊට පස්සේ ශුෂ්ක වලට අදාළ මොනවද, වියලි වලට අදාළ මොනවද, අතරමැදි වලට අදාළ මොනවද, තෙත් වලට අදාළ මොනවද කියලා මේ බලාගන්න. එතකොට ඔය හතරටම වර්ෂාපතන ඉන්නේ සමාන වර්ෂාපතන විදිහටනේ. එතකොට වර්ෂාපතන හතරයි බලා ගන්න ඕන. ඊට පස්සේ මේ තෘණ භූමි වනාන්තර වර්ග ඒ උදාහරණ මතක තියාගන්නලා මේ විදිහට ඕනනම් බලා ගන්න. ඉතින් ඕනනම් ඈ වෛරස 48 ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කළ හැක ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ DNA ය ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන එන්සයිම හා tRNA දරයි. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන එන්සයිම හා tRNA දරයි. ඒක නම් හරි. ඊළඟට 39 පොඩක් ඉන්න. ප්‍රෝටීන් සංශ්ලේෂණය අවශ්‍ය වන එන්සයිම හා tRNA. අවශ්‍ය එන්සයිම නැහැ නේද? සෝරි. වෛරස කියලා කියන්නේ කාගේ හරි යටතේ ඉන්න ඕනේ කෙනෙක්නේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් තව වෛරස් ගත්තට පස්සේ වෛරස් වලට තනියම ගුණණය වෙන්න බෑ. ඒ කියන්නේ එයා විහිං ගුණණය වෙන්න බෑ. එයාට තව දේහයක් ඕනේ. ධාරකයෙක්ගේ දේහයක් ඕනේ. එතකොට ධාරකයාගේ ප්‍රෝටීන සංශ්ලේෂණ එන්සයිම යාන්ත්‍රණ භාවිතා කරලා තමයි මෙයා ගුණණය වෙන්නේ. යාගේ අවශ්‍ය දේවල් සංශ්ලේෂණය කරගන්න. එහෙනම් ඔක වැරදි නේද? වැරදෙන්න ඕනේ ඒක. සෝරි. සෑම විටම ධාරක සෛලය ජාරණය කරයි. හැම විටම ජාරණය කරන්නේ නැහැ. ඊට පස්සේ ආවරිත වෛරස් වල කැප්සිඩේ ආවරණකී වටවියත ඒක හරි. කෘෂි කර්මාන්තයේදී ජෛව පලිබෝධ නාශක ලෙස භාවිතා කරන බැක්ටීරියා ගණයක් වන්නේ කියලා අහනවා. බැසිලස් නේද භාවිතා කරන්නේ. පටක රෝපණය පිළිබඳ පහත කවර ප්‍රකාශය නිවැරදි වේද කියලා අහනවා. පටක රෝපණයේ බහුලතම වාසිය වන්නේ ව්‍යාධි ජනකයන්ගෙන් තොර වූ ශාක නිපදවීමයි. වැරදි. පටක රෝපණයේ පදනම වේදී ප්‍රධාන සංකල්ප සමූල ජරණය. ඔක මම කිව්වා. ඒක හරි. මං කරානේ ව්‍යවහාරික ජීව විද්‍යාව කොටස ඒක තිබ්බා. අපි මෙන්න මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් යමු. මේ 33 වෙනි ප්‍රශ්නේ බලන්න. මෑ ශාකයක වටකුරු බීජ R මම අතෑරපු ප්‍රශ්නේ කතා කරන්නේ ප්‍රවේණිය. මෑ ශාකයක වටකුරු බීජ R රැලි වැටුණු බීජ වලට ප්‍රමුඛ වන අතර දිගු කරල් එතකොට දිගු කරල් කෙටි කරල් වලට ප්‍රමුඛයි. වටකුරු බීජ මොකද්ද කියන්නේ බලන්න. වටකුරු බීජ අපිට කියන්නේ මොකද්ද? වටකුරු බීජ මම පේනව නේද ඔයාලට? වටකුරු බීජ දිගු කරල්. වටකුරු බීජ දිගු කරල් ඇති ශාකයක් සමග සමයෝගී නිලීන ශාකයක්. සමයෝගී නිලීන ශාකයක් සමග මුහුම් කළ විට සමයෝගී නිලීන ශාකයක් සමග මුහුම් කළ විට වටකුරු බීජ දිගු කරල් ඇති ශාකයක් සමයෝගී නිලීන ශාකයක්. සමයෝගී නිලීන ශාකයක් කිව්වහම අනිවාර්යයෙන්ම ඉතින් RR LL වෙන්න ඕනේ. කළ විට පහත සඳහන් ප්‍රජනිතය ලැබුණි. වටකුරු බීජ දිගු කරල් සහිත ශාක 165යි. වටකුරු බීජ කෙටි කරල් සහිත ශාක 159යි. හදන විදිහ විතරයි කියලා දෙන්න මම හදන්නේ නැහැ. වටකුරු බීජ දිගු කරල් කිව්වහම මේක මේ විදිහට වෙන්න පුළුවන්. RR LL වෙන්න පුළුවන්. එහෙම නැත්නම් RR LL වෙන්න පුළුවන්. එහෙම නැත්නම් RL L වෙන්න පුළුවන්. එහෙම නැත්නම් R capital R
එතකොට වෙන්න පුළුවන්. ඔන්න ඔය හතර ආකාරයටම වෙන්න පුළුවන්. හරිද? ඔය හතර විදිහටම වෙන්න පුළුවන්. හරිද? කොහොමත් එතකොට මේ උත්තර හතරෙන් එකක් තමයි වෙන්න ඕනේ. හරිද? දැන් ඔය වගේ උත්තර නැති ඒවා තියෙනවා නම් අයින් කරලා දාන්න පුළුවන් ඔයාලට කෙලින්ම. මෙන්න මේක උත්තරේ අයින් කරලා දාන්න පුළුවන් මෙතනින්. ඒක උත්තරේ වැරදි. ඊළඟට මේක වෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන්, මේක yes ඒකත් වෙන්න පුළුවන්, මේකත් වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඔයාලට මේ උත්තර හතරම හදලා බලන්න වෙනවා. හරිද? එතකොට කරන්න ඕනේ මෙහෙමයි. මේක කියලා හිතාගෙන පළවෙනි එක කියලා හිතාගෙන හදලා බලන්න. ඊළඟට දෙවෙනි එක කියලා හිතාගෙන හදලා බලන්න. තුන්වෙනි එක කියලා හිතාගෙන හදලා බලන්න. හතරවෙනි එක කියලා හිතාගෙන හදලා බලන්න ශනිකව. එහෙම තමයි උත්තරේ ගන්න වෙන්නේ. තවක මනෝමෙන් හදන ක්‍රමයක් තියෙනවා. හරිද? ඒක මං හිතන්නේ ඔයාලට මේ වෙලාවේ ඔළුවට දාගන්න පුළුවන් වෙයි කියලා. හරිද? අනිත් එක තමයි දැන් අලුත් ක්‍රමයක් එක්ක මං හිතන්නේ මෙච්චරට වෙලාවක් යන ගානක් ඔයාලට දෙයි කියලා. කමක් නැහැ. කෝකට නිකන් හදලා බලන්න පුරුදු වෙන්නත් එක්ක. හරි. එතකොට ඔයාලට උත්තරේ ඔක 33නේ. උත්තරේ ඔයාලට 4 වෙනි එක. මෙන්න මේකේ මේ විදිහට ගත්තොත් තමයි එන්නේ කියලා. හරි. ওই විදිහට තමයි ඔක හදන්න වෙන්නේ. අපේ රෝහියෝ පරීක්ෂණයට යන්. හරිද? ඒක පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඔන්න ඕක තමයි රෝහියෝ ශාකය. හරිද? මම ඔක දැකලා නැති වෙති කියලා පෙන්නුවේ. හරි. රෝහියෝ ශාකය ඔන්න ඔය වගේ තියෙන්නේ. හරිද? එතකොට ඕකේ අපිචර්මීය යටි අපිචර්මීය සිවි කොටසක් කියන්නේ ඔය පත්‍රයේ යටින් මේ ගලව ගන්නවා පොඩි සිවි කොටසක්. හරිද? ඔන්න ඕව තමයි රෝහියෝ කියලා කියන්නේ. දැකලා ඇතිනේ ඉස්කෝලවල එහෙම තිබ්බේ. තියෙන්නේ දම් පාට මේ පත්‍ර තියෙන ශාකයක්. ඒක තමයි රෝහියෝ කියන්නේ. හරිද? හරි. අපි පරීක්ෂණයට යන්කෝ මම පිළිවෙලට කියලා දෙන්නම් කෙටියෙන් අහගන්න. දැන් මෙහෙමයි. පරීක්ෂණයේ නම මොකද්ද? මේ රෝහියෝ අපිචර්මීය සිවි කොටස් භාවිතෙන් ද්‍රාවණයක ද්‍රාව්‍ය විභවයේ සෙවීම. හරිද? ද්‍රාව්‍ය විභවයේ සෙවීමනේ පරීක්ෂණේ. හරි. මෙහෙමයි. දැන් ওই රෝහියෝ එකකින් අපි සිවි කොටස් ගලව ගන්න ඕනේ මුලින්ම. හරිද? දම් පාට නේද ඔය ශාකේ. ඔන්න ඔහම තියෙන ශාකයකින් අපි මුලින්ම සිවි කොටස් ගලව ගන්නවා. හරි. ඔන්න ඕකෙන් අපි කරන්න ඕනේ මුලින්ම අපිට අවශ්‍ය ප්‍රමාණයට අර සිවි කොටසක් ගලව ගන්න. සිවි කොටස් කීපයක් ඉතින් ඕනේ ඈ. මෙහෙම අපි හිතමුකෝ නිකන් සිවි කොටස් කියලා. හරි. ඔන්න ඔය වගේ ගලව ගන්නවා. හරිද? ඊට පස්සේ ඒකත් එක්ක අපිට ඕනේ වෙනවා සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කරගන්න මේ වැඩේට. සුක්‍රෝස් කියන එක දන්නවනේ සීනි. ඒක දන්නවා. හරිද? එතකොට දැන් පෙට්‍රි දීසි දැකලා තියෙනවද ඔයගොල්ලෝ විද්‍යාගාරයේදී? ඒවා දැකලා තියෙනවනේ චූටි දේවල්නේ මම ඔය කියන්නේ. හරි. ඔන්න ඕවගෙන් ඔය පෙට්‍රි දීසියක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? ඔන්න ඔය වගේ එකක්නේ පෙට්‍රි දීසියක් කියලා කියන්නේ. හරි. මෙන්න මේ විදිහට පෙට්‍රි දීසි ශ්‍රේණියක් අපිට පෙට්‍රි දීසි ශ්‍රේණිය නෙවෙයි. අතන ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කරගන්න වෙනවා සුක්‍රෝස් සාන්ද්‍රණ එක සාන්ද්‍රණෙන් යුක්ත විදිහට. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ විදිහට අපි පෙට්‍රි දීසි කීපයකට සුක්‍රෝස් සාන්ද්‍රණය විවිධ වෙන ආකාරයට දාන. හැබැයි මේවා සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේවා අසමාන වෙන්න බෑ. එකිනෙකට සමාන වෙන්න ඕනේ ප්‍රමාණ. හරි. සාන්ද්‍රණය වෙනස්. දැන් උදාහරණයක් විදිහට අපිට හිතන්න පුළුවන් මේකේ 0.15. දැන් මේක හදාගන්න එක ඉතින් ඔයාලට තේරෙනවනේ. හරිද? ඒක විද්‍යාගාරයේදී අපිට ඒවා පිපෙට්ටු, ක්‍රමාංකිත පිපෙට්ටු, බියුරෙට්ටු අරවා මේවා භාවිත කරලා ඕක අපිට හදාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 20ක්. ඊට පස්සේ මේක අපි කියමුකෝ 25ක්. හරිද? තව ඕනනම් අපිට දිගටම හදාගන්න පුළුවන්. මොකද 30ක්. හරිද? ඊට පස්සේ තව එකක් 35ක් එම. හරිද? ඊට පස්සේ 40 ඒ කියන්නේ 0.4යි බිංදුව ඒවා 0.4ට. හරිද? ඔන්න ඔය විදිහට අපි ශ්‍රේණියක් හදා ගන්නවා පිළිවෙලට. හරිද? ඊට පස්සේ කරන්නේ මෙන්න මේ රෝහියෝ අපිචර්මීය සිවි කොටසක් අරගෙන සිවි කොටස් එකක් නෙමෙයි දෙකක් තුනක් මේ එකකට ඔහොම දානවා. මේකටත් දානවා. ඔහොම. ඒකම නෙමෙයි වෙනම. හරිද? එක සමාන ප්‍රමාණයවනේ අපි ගොඩක් වෙලාවට ගන්නෙ. ඒතකොට මේවා ඔහොම දානවා. හරිද? මේ විදිහට දානවා. ඊට පස්සේ දාලා මේක විනාඩි 20ක් විතර අපි තියන්න දෙනවා. හරිද? දැන් මේ 6ටම දානවා. මම මේකට ඇඳෙන්නේ නැහැ. මේවටත් ඇඳ ගන්න පුළුවන් නම් අඳින්න ඕනේ නැහැ. මම කියන්නේ ඔලුවට දාගන්න ඒවටත් දානවා කියලා. විනාඩි 20ක් අපි පරීක්ෂණය මෙන්න මේ විදිහට වෙන්න දෙනවා. මොකද්ද කරේ? අර රෝහියෝ පඳුරකින් එහෙම නැත්නම් රෝහියෝ පැලැටියකින් ශාකයකින් අපි ඔන්න වගේ අපි චර්මී සිවි කොටස් ගලව ගත්තා. ඊට පස්සේ අපි සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කර ගන්නවා.
0.5 ඔය විදිහට පිළිවෙලට. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒකට අර අපි චරමයේ සිවි කොටස් එකකට අපි දානවා 2ක් 3ක් විතර හිටින්න දානවා. මේකටත් 2ක් 3ක් දානවා. මේකටත් 2ක් 3ක් දානවා. මේකටත් 2ක් 3ක්. ඔන්න ওই විදිහට අපි පිළිවෙලට දානවා. ඊට පස්සේ මිනිත්තු 20ක් අපි ඉන්නවා. හරිද? මිනිත්තු 20ක් ඉන්නවා. මිනිත්තු 20කට පස්සේ හරිද? දැන් අපි මොකද කරන්නේ? දැන් අපි කරන්නේ මෙන්න මේ විදිහට අපි අර ගත්ත සාන්ද්‍රණයට අදාළ එක තියෙනවනේ. ඒ කියන්නේ ඒ සාන්ද්‍රණයට අදාළ මෙන්න මේ සිවි කොටස් අරගෙන මෙන්න මේ සිවි කොටස් අපි අන්වීක්ෂයෙන් බලනවා. අන්වීක්ෂයේ මැදි බලය යටතේ වගේ බලනවා. ඔන්න ඔහොම බලද්දී අපිට පුළුවන් දැන් මේකේ ඇත්තටම සෛලනේ ඔහොම තියෙන්නේ. හරිද? මෙහෙම සෛල තියෙනවා. සමහර ඒවා හැකිලිලා තියෙනවා. ඒවට කියන්නේ විෂූණ සෛල කියලා. පිරීලා තියෙනවා නම් පිම්බිලා වගේ තියෙනවා නම් සෛල ඒවා මොනවද? ඒවා විෂූණ සෛල. එතකොට සම්පූර්ණ සෛල ගන්න අපිට සාමාන්‍ය ඇත්තටම කිව්වොත් මේක හරියටම ටක්කෙටම ගණන් කරන්න බෑ. දල වශයෙන් අපිට ගණන් කරන්න පුළුවන්. ඒකයි අපි සාමාන්‍යයෙන් එකකට දෙකක් තුනක් දාන්නේ. දැන් මේ විදිහට අපි කියවනේ එකකට දෙකක් තුනක් දානවා කියලා. එතකොට ඒ විදිහට අර ඔක්කොම තුනම ගණන් කරලා මධ්‍යන්නයක් අපිට ගන්න පුළුවන්. අන්න ඒකයි අපි කරන්නේ. දැන් මේකෙදී අපි කරන්නේ මුලින්ම අපි බලනවා මුළු සෛල සංඛ්‍යාව කොච්චරද කියලා. මුළු සෛල සංඛ්‍යාව. මුළු සෛල සංඛ්‍යාව බැලුවා. හරි. ඒක අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මෙන්න මේ හැකිලිලා තියෙන විෂූණ සෛල සංඛ්‍යාව. විෂූණ සෛල සංඛ්‍යාව මැන්නා. විෂූණ සෛල සංඛ්‍යාව මැන්නා. හරි. ඒකත් හරි. ඊට පස්සේ මුළු සෛල සංඛ්‍යාව මැන්න විෂූණ සෛල සංඛ්‍යාව මැන්න. අපිට දැන් පුළුවන් විෂූණ සෛල ප්‍රතිශතය හොයන්න. ඒ කොහොමද හොයන්නේ? විෂූණ සෛල ප්‍රතිශතය මේක අපි කියමුකෝ මොකක්ද අපි මේකට කියමුකෝ m කියලා මේක අපි x කියලා ගමුකෝ. එතකොට අපිට මේක ගන්න පුළුවන් x බෙදීම m 100ට 100 කියලා. ඔහොම ගන්න පුළුවන් නේද අපිට? හරි. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් අපිට. එතකොට විෂූණ සෛල ප්‍රතිශතය එනවා. ඒ කියන්නේ අදාළ සාන්ද්‍රණයට අදාළ. එතකොට මෙන්න මේකට යම් කිසියක් එනවා අපිට. ඊට පස්සේ අපිට ඒ විදිහටම අපිට මේකේ තියෙන දශම දෙකට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දශම 2.5ට අදාළව විෂූණ ප්‍රතිශතය ඔය විදිහට අන්වීක්ෂයෙන් බැලුවා අපි සටහන් කරගන්නවා. අර තුනේම ඒවා දාලා මධ්‍යනයක් තේරෙනවනේ. ඔන්න ඔය විදිහට ගන්නවා. ඔය විදිහට ඊට පස්සේ 3.5 නේද මේක? 3.5mt ගන්නවා. ඊට පස්සේ 4mt මේක ගන්නවා. ඔය විදිහට ගන්නවා අපි විෂූණ සෛල ප්‍රතිශතය. හරිද? හරි. විෂූණ සෛල ප්‍රතිශතය ඔන්න ඔය විදිහට ගත්තට පස්සේ අපි ඊළඟට දැන් ඔන්න හදන්න යනවා පොඩි ප්‍රස්ථාරයක් අඳින්න හදනවා. මෙන්න මේ විදිහට ප්‍රස්ථාර කඩදාසියක් අරගෙන අපිට හදන්න පුළුවන් පොඩි ප්‍රස්ථාරයක්. මොකක්ද අපේ ප්‍රස්ථාරයේ y අක්ෂය විෂූණ සෛල ප්‍රතිශතය. විෂූණ සෛල ප්‍රතිශතය. එතකොට දැන් අපිට මේකේ අගයන් එක එක කොහොම දාගෙන යන්න පුළුවන් නේද? පොඩි අගයක ඉඳලා අපිට පටන් ගන්න පුළුවන්. මෙතන ඉඳලා 10 20 30 40 50 60 70 80 90 100ට යනකම් අපිට ගන්න පුළුවන්. මේ අතරමැදත් එක එක පොඩි පොඩි ඒවාත් තියෙනවානේ. මේකත් 10කට බෙදලා අපිට ওই විදිහට ගන්න. මේ පැත්තට දානවා අපි සුක්‍රෝස් ද්‍රව්‍ය සාන්ද්‍රණය. හරිද? ඔන්න ඔය විදිහට දානවා. දැන් අපි දන්නවනේ මේකේ තිබ්බ සාන්ද්‍රණය ටික 0.15 0.2 0.25 0.3 0.35 ওই විදිහට දන්නවනේ. අපි මෙන්න ඒකේ මේ ටික සටහන් කරගන්නවා මුලින්ම 0.15 ඊට පස්සේ 0.2 0.3 0.35 ඊට පස්සේ මෙන්න මේ අදාළ අගයට ආව හරිද? අදාළ අගයන්ට එන ප්‍රතිශතයත් අපි දන්නවනේ දැන්. අපිට මේ විදිහට ගණනය කරගන්න පුළුවන් නේ අර විදිහට. ඔයාලා විද්‍යාගාරේ ඔක කරා නම් කරන්න නැතුවද මම නිකන් කියන්නේ. ඒ විදිහට මේ ලකුණු කරගන්න පුළුවන් මෙතනින් මොකක් හරි. ඊට පස්සේ අපි මේ මොකද කරන්නේ? මේ වගේ අර ඔයාලා දන්නවනේ ප්‍රස්ථාරය අඳින විදිය මෙහෙම ගග කටිට දදා ඔයාලා අඳින්නේ. ඔන්න වගේ ප්‍රස්ථාරය ඔයාලා අඳින්න ඕනේ. ඔය අඳිද්දී ඔයාලට ප්‍රස්ථාරය එන්නේ හැඩය ගැන කතා කරොත් ඇත්තටම මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ.
ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් ඔයාලට එනවා. හරිද? ඒකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ 150 කියන මෙන්න මේ ප්‍රතිශතයේ තියෙනවනේ 150. ඔන්න ඔය ප්‍රතිශතයට අදාළ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් ওই ප්‍රස්ථාරය. මේ විදිහට ප්‍රස්ථාරය මුලින්ම අඳින්න. ඊට පස්සේ 150ට මොකද ඇත්තටම අපිට 150 කියන එක ටක්කෙටම ගන්න බැහැනේ. එතකොට මෙන්න මේ හරියෙන් තියෙන මොකක් හරි එකක් ප්‍රතිශතයක් එනවා. අපි කියමුකෝ ඒක x කියලා. සාන්ද්‍රණය x කියලා ගමුකෝ. අහවල් සාන්ද්‍රණය. එහෙම නැත්නම් අපි වෙන අකුරක් ගමුකෝ a කියන සාන්ද්‍රණය. a කියන සාන්ද්‍රණය අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ විෂුවන ප්‍රතිශතයේ 150 වෙද්දී සාන්ද්‍රණය කොච්චරද කියලා අපිට හොයාගන්න පුළුවන්. හරිද? හරි. අන්න ඒ විදිහට සාන්ද්‍රණය ඔන්න අපි හොයාගත්තා. දැන් a කියන අගය අපි දන්නවා. a කියන අගය දන්නවා. දැන් මොකද කරන්නේ? ඊළඟට විද්‍යාගාරයේ තියෙනවා මම මේ දෙනවා වගේ වගුවක්. ඔය විද්‍යාගාරවල තියෙනවා මෙන්න මේ වගේ දිගට සාන්ද්‍රණත් එක්ක චූරි වල ඔහම දාපු වගුවක් තියෙනවා. හරිද? මීටත් වඩා ඇතමක ගොඩක් දිගයි. හරිද? ගොඩාක් සාන්ද්‍රණ එක දිගට මෙන්න මේ විදිහට ගොඩාක් දාපු වගුවක් තියෙනවා. මෙන්න මේ වගුව ආශ්‍රිතව ඇත්තටම දැන් මේකේ නම් මේ තියෙන මේ 0.5 ඉඳලා කෙලින්ම එකටනේ විද්‍යාගාරේ තියෙන වගුවේ නම් ඇත්තටම ඔක 0.5 0.6 0.7 0.8 0.9 ඊට පස්සේ තමයි 0.1ට යන්නේ. ඊට පස්සේ 0.1 2 1.2 ඔන්න ඔය විදිහට අර පොඩි දශම ස්ථානේ ඉඳලම යන විදිහට වගුවක් තියෙනවා විද්‍යාගාරේ. එතකොට දැන් අපිට මෙන්න මේ A කියන එක අපි හිතමුකෝ මෙන්න මෙයා කියලා. හරිද? sorry අපි හිතමුකෝ මෙන්න මේ අගයක් කියලා මොකක් හරි අපි නිකන් හිතමුකෝ. එතකොට අන්න ඒ අගයට අදාළව අපිට මෙතනින් ද්‍රාව්‍ය විභවය හොයාගන්න පුළුවන්. ඒකට අදාළව. අන්න ඒක තමයි එතකොට රෝහියෝ පත්‍රවල ද්‍රාව්‍ය විභවය කියලා අපි ගණනය කරන්නේ. හරිද? ඕක තමයි පරීක්ෂණය. කීප එක තේරෙන්න ඇති. මම ආපහු සැරයක් සාරාංශගත කරලා කියන්නම් කරපු පිළිවෙල. හරිද? ටිකක් අවබෝධයෙන් අහගන්න. අපි මෙන්න මේ වගේ රෝහියෝ පත්‍රවල සිවි කොටස් ටිකක් ගලව ගන්නවා. ඊට පස්සේ අපි ද්‍රාවණ ටිකක් පිළියෙල කර ගන්නවා ශ්‍රේණියක්. ද්‍රාවණ 6ක් විතර විවිධ සාන්ද්‍රණයෙන් යුක්ත. ඊට පස්සේ ඒවට අර රෝහියෝ පත්‍ර ටික දානවා. ඊට පස්සේ මිනිත්තු 20ක් විතර ඉඳ දෙනවා. මිනිත්තු 20ක් විතර ඊටියස් පස්සේ අවිනිරීක්ෂයෙන් අපි නිරීක්ෂණය කරනවා. මුළු සෛල සංඛ්‍යාව කොච්චරක්ද විෂුවන සෛල සංඛ්‍යාව කොච්චරද ඒ ආශ්‍රිත විෂුවන සෛල ප්‍රතිශතය. ඒ සාන්ද්‍රණයට අදාළ විෂුවන සෛල ප්‍රතිශතය අපි සටහන් කරගන්නවා ওই විදිහට. ඊට පස්සේ අපි ඒවා භාවිතයෙන් ප්‍රස්ථාරයක් අඳිනවා. විෂුවන සෛල ප්‍රතිශතයේ y අක්ෂයට සුක්‍රෝස් ද්‍රව්‍ය සාන්ද්‍රණය x අක්ෂයට. ඔහොම ඇඳලා අපිට මේ ප්‍රස්ථාරාශිත 50ට අදාළ ඒ කියන්නේ විෂුවන සෛල ප්‍රතිශතයේ 50ට අදාළ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. ඒ සාන්ද්‍රණය අදාළ වගුවෙන් ඒ සාන්ද්‍රණයට ගැලපෙන ද්‍රාව්‍ය විභවය අපි බලා ගන්නවා. මෙතන ඉතින් මොකක් හරි එකක් වෙන්න පුළුවන්. ඒ සාන්ද්‍රණය. හරිද? ඒ විදිහට බලා ගන්නවා. එතකොට අපිට එතනින් ද්‍රාව්‍ය විභවය මැන ගන්න පුළුවන්. හරිද? හරි නේද? හරි. එහෙනම් අපි අංකෝ ආගේ ඔය ප්‍රශ්නයක් තියෙන ඒ ප්‍රශ්නෙට යන්කෝ. ඔන්න ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔය විදිහට. රෝහියෝ පත්‍රයක යටි අපිචර්මීය සෛලවල ද්‍රාව්‍ය විභවය නිර්ණය කිරීම සඳහා සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල පහත දැක්වේ. ඔයාලට විෂුවන ප්‍රතිශතය ඒගොල්ලෝ දීලා තියෙනවා. හරිද? ඔන්න 0.15ට අදාළව හොමලු 0.2ට අදාළව හොමලු 0.25ට අදාළව හොමලු කීකේ ඔයාලට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා ඉහත වගුවේ සඳහන් දත්ත භාවිතයෙන් ප්‍රස්ථාරය අඳින්න කියලා. ඉතින් ඕක අඳින එක මහලුකු දෙයක් නෙවෙයිනේ. හරිද? මේ විදියට අගයන් ටික ගත්තා. ඒකට අදාළව එහා පැත්තෙන් ප්‍රතිශතය දාගත්තා. ওই විදියට තිත් තියලා ওই විදියට අඳින්න පුළුවන්. හරිද? එතකොට මේකේ ලකුණු හම්බ වෙනවා ওই විදිහට. ඊට පස්සේ අපිට කියනවා ප්‍රස්ථාරයේ භාවිතයෙන් රෝහියෝ යටි අපිචර්මයේ සිවිල ආරම්භක විෂුවනතාවයට අදාළ සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය. මොකද්ද මේ ආරම්භක විෂුවනතාවයට අදාළව කියන්නේ? ආරම්භක විෂුවනතාවය කියලා කියන්නේ භාගයක් ශුණයි භාගයක් විෂුවනයි. ඒ කියන්නේ 150 අවස්ථාවය අහන්නේ. ඒ කියන්නේ ප්‍රතිශතයේ 150 අවස්ථාවට අදාළ මේ සාන්ද්‍රණය තමයි අහන්නේ. ඉතින් අපිට ප්‍රස්ථාරයෙන් පුළුවන් මෙතනින් ඉරක් ගහගත්තා. ඒකට අදාළව ගිහිලා. එතකොට එනවා 0.3 කියලා. ඔන්න උත්තරේ. හරි. ඊට පස්සේ නා පහද දියදී සුක්‍රෝස් ද්‍රාවණ ද්‍රාව්‍ය විභවය සහිත වගුව භාවිතෙන් රෝහියෝ යටි අපිචර්මී සිවිල ද්‍රාව්‍ය විභවය සොයන්න. දැන් අපිට 0.3ට අදාළව ගිහිල්ලා මෙන්න මේ විදියට අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒතර මොකක්ද නේ? ඍණ 820යි කිලෝ පැස්කල්. දැන් හරිනේ වැඩි. ওই විදියට තමයි ඉතින් ඔක හොයන්නේ. හරි නේද? ওই විදියට තමයි ඕක හොයන්නේ.
හරි. ඉතින් මේ ඔය විදිහ. ඊට පස්සේ ඔන්න අහනවා සෛලවල ඉෂුණතාව භාවිතයෙන් ශාක සෛල ද්‍රව විභව නිර්ණය කිරීම සඳහා රෝහියෝ යටි අපිචර්මයේ සෛල භාවිතා කිරීම වඩාත් සුදුසු වන්නේ ඇයිදයි සඳහන් කරන්න. එම සෛලවල රික්තක විශේෂ වර්ණක නිසා සෛල විෂුණ වීම හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක නම් නිකන් මේ හිතලා ලියන ප්‍රශ්නයක්. හරි. ওই විදිහට තමයි කරන්නේ. මේකේ අනිත් ප්‍රශ්න නම් ඇත්තටම ඔයාලට මම බොරුවට කියවන්න ඕනේ නැහැ. අපොසරයක් මාකින් එක තියෙනවා. නිකන් ස්ට්‍රෙස් කරන්න ඕනේ නැහැ. මං කියවලා ඕක. හරිද? මේ ඒකේ මාකින් තියෙනවා. ෆුල් මාකින් එකක් ඔයාලට දීලා තියෙන්නේ රචනා ප්‍රශ්න වලටත් එක්ක. ඒ ටික බලන්න ඉතින්. මේ හරි. හරි ඔය ටික තමයි අදට කතා කරන්න තිබ්බේ ළමයි. මම අර මුලින්ම කියපු දේවල් ටිකත් ඔලුවට දාගන්න. හරි මම මුලින්ම කිව්වේ මේ ඔයාලට අර පේපර් එක කරන්න ඕනේ මෙහෙම කරන්න කියලා. ඒ ටික ඔලුවට දාගන්න ඒ විදිහට පේපර්ස් කරන්න. හරිද? එහෙම කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඔක කිසිම ගේමක් නැතුව ගොඩ දාන්න පුළුවන්. එහෙම නැති වුනහම තමයි ඔක ප්‍රශ්නයක් වෙන්නේ. හරි. මේ දවස් 20 මම ඔය කියපු විදිහට කරන්න. මොනවද? ස්ට්‍රක්චර්. මම දුන්නේ ස්ට්‍රක්චර් ප්‍රශ්න 12 නෙමෙයි 16 කරන්නකො මේ දවස් ටිකේ. මම දෙන ප්‍රශ්න 16 කරන්න. දැන් පළවෙනි එකේ ප්‍රශ්න 4 කරේ නෑනේ තාම. මම දන්නවා කවුරුත් කරලා නෑනේ හරියකට. මම කියපු ක්‍රමයට කරලා කලින් අර මම මුලින්ම කියපු ක්‍රමයට කරේ නෑනේ. හෙට ඉඳලා පටන් ගන්න ඊළඟ දෙවෙනි එකෙත් කරන්න ඊළඟ තුන්වෙනි එක දෙන. ওই ටික කරලා යන්න එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලට හිතනවට වඩා රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම ඒක පෙන්නපු ක්‍රමයට කරන්න. මමත් දැන් ඔන්න මම පෙන්වන්නේ ඉස්සෙල්ලා මුලින්ම පෙන්වන්නේ මමත් ඒක කරලා පෙන්නුවා. ඒ වැඩ කරපු විදිහ මේ එහෙනම් ඔයාටත් ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට තේරෙන එක බයිලා නෙමෙයි. හරිද? දැන් ගොඩක් අය කියනවනේ කරලා අර කියන්නේ මෙහෙම කරන්න මෙහෙම කරපල්ලා කියලා කියන. හැබැයි ඒගොල්ලෝ ඒවා කරලා නෙමෙයිනේ. හැබැයි දැන් ඔයාට මම කරලම පෙන්නුවා. මමත් කරන එක පෙන්නුවා. ඉතින් මගේ ක්‍රමේ නම් ඔයාට ඒකේ අනුගමනය කරා කියලා කිසිම අවුලක් නැහැ නේ. මම විශ්වාස දෙන්නේ කියන්නේ මේක හරියනවනේ කියලා. ඒ නිසා මේ විදිහට වැඩ කරන්න. හරි. එහෙනම් අද අපි පන්තිය නවත්තමු. මේ ඊළඟ සතියේ අපි පේපර්ස් 3 ලියමු. 3 ලියද්දී පළවෙනි එක සහ දෙවෙනි පේපර් අඩුම තරමේ එක පේපර් එකක් හරි කම්ප්ලීට් කරලා තියාගන්න දැන් ඔය ලියපු පේපර්ස්. හරිද? ඔය කියපු විදිහට. කිසිම මේ පේපර් එකක කිසිම විදිහකට ඩවුට් එකක් නැති විදිහට සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාගන්න. රචනා ප්‍රශ්න 6, ස්ට්‍රක්චර් 4, MCQ 50. හරිද? ඒකල තුන්වෙනි එකට ලෑස්ති වෙන්න. හරි. එහෙනම් මේ ඒ ගමන් ඉතින් අනිත් සබ්ජෙක්ට් දෙකත් බැලන්ස් කරගන්න. හරි. හරි. එහෙනම් අද අපි නවත්තමු. හැමෝටම සුබ රාත්‍රියක්, සුබ දවසක්. ඊළඟ පේපර් එකත් එක්ක හම්බෙමු.